භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස දිව්‍ය බෞද්ධ විහාරයේ ගෞරවනීය නායක මහින්දානන්දසේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයේ අවසරයි සදැහැති කාරුණික පින්තුනි හැමදෙනාම තුන් සතරම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත අද භාවනා වැඩසටහනෙහි පළමු දේශනය හැටියට උදෑසන දේශනය පැවැත්වෙන්නේ. එයම ඔබට දහවල් කාලයේදී ප්‍රශ්න දෙකළු පිළිබඳව සාකච්ඡා කරන්නට අවස්ථාවක් එනදීම සංස්කාරයේදී භාවනාව සම්බන්ධයෙන් කෙරෙන සාකච්ඡා දේශනාවක් සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. පිටුතුනේ අපි මූලික ලෙසම මේ ශාසනය ආරම්භ වන්නේ සුතමය ඥානය තුළ කෙනෙකුට සම්මා දිට්ඨිය උපදවා ගැනීම සඳහා අවශ්‍ය වන මූලිකම දේ තමයි පරතෝ ගුරුසේ ඒ කියන්නේ අහලා ධර්මයේ පිළිබඳව අපට දැනගැනීමේ මූලික තත්ත්වය දෙන්නට ඕනේ. එතනින් එහාට අවබෝධය කරා යන්නට නම් මොකද අපි ආයුතු තැන කොමක්ද එතනට අපි යන්නේ කොහොමද කියන එක පිළිබඳව ඒ මූලික අවබෝධය ඇති කරගත්ත කෙනෙකුට තමයි ප්‍රායෝගිකව මේ ධර්ම විනය භාවිත කරන්නට පුළුවන්කම තියෙන්නේ. මේ නිසා අපි යායුතු ආකාරය පිළිබඳව යායුතු තැන පිළිබඳව අපි මූලික ලෙස අවබෝධයක් ඇති කර ගැනීම සිදු කළ යුතු වෙනවා. ඒකයි බුදු දේශනාව තුළම ඒක සුතමේ ඥානීය ලෙස අර්ථදක්වන්නේ. ඒ සුතමේ ඥානීය තුළින් අපිට ලැබෙන්නට ඕන දේ තමයි පිළිතුරු අපි අවබෝධ කරගත යුත්තේ මොකක්ද කියන එක පිළිබඳව පැහැදිලි දැක්මක් අපිට තියෙන්නට ඕන. මේ පිළිබඳව විමසා බලනකොට අපිට දකින්නට ලැබෙනවා බොහොම ලස්සන සූත්‍ර දේශනාවක් සංයුත්ත සත්‍යඨාන සූත්‍රය. සත්‍යඨාන කියන්නේ මේ ස්ථාන හතක් කියන එක සත්‍යඨාන කියන එක ස්ථාන හතක් පිළිබඳව කතා කරනවා. අපේ අවබෝධය ඇති කර ගැනීම සඳහා හේතු වන බලපාන ස්ථාන හතක් පිළිබඳවයි මේ සූත්‍රය තුළදී කරුණු පැහැදිලි කිරීම සිදු කරන්නේ. සත්‍යඨාන කුසලවන කියන්නේ ස්ථාන හතක දක්ෂ වන ත්‍රිවිධ උපපරීක්ෂා ඇති කෙනෙකුට උපපරීක්ෂා කියන්නේ මෙහි කරලා නොවලින් විමසා බලන්නට පුළුවන් ආකාර තුනක් තිබෙනවා. ඒ ආකාර තුන පිළිබඳව උපපරීක්ෂා කරන නැවත දකින්නට උත්සාහවත් වන කෙනාට මේ නිර්වාණාධිගමනය කරන්නට පුළුවන්කම ඇති බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොනවාද ස්ථාන හත බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පිළිබඳව මූලික සටහනක් උඩට ගැනීම තියෙනවා. රූපං පජානාති රූපය පිළිබඳව දන්නවා. රූප සමුදයං පජානාති රූපයේ හට ගැනීම පිළිබඳව දන්නවා. ඒ වගේම රූප නිරෝධං පජානාති රූපයේ නිරෝධය පිළිබඳව දන්නවා. රූප නිරෝධගාමිනී ප්‍රතිපදා පජානාති රූප නිරෝධගාමිනී ප්‍රතිපදාව පිළිබඳව දන්නවා. ඒ වගේම රූපේ ආස්වාදය දන්නවා. රූපේ ආදීනවය දන්නවා. රූපේ නිස්සාරණය දන්නවා කියන මෙන්න මේ කරුණු හත පිළිබඳව මේ ස්ථාන හතෙහි දක්ෂ වෙන්න ඕනේ කෙනෙකු විසින්. ඒ වගේම වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ ධර්මයන් ඒ ස්කන්ධ පහේම මේ ස්ථාන හත පිළිබඳවයි භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාව තුළදී දේශනා කරනු ලබන්නේ. මෙතනදී මේ සූත්‍රයේ තුළ සමස්තයක් වන සියලු ධර්ම සියලු කරුණු පිළිබඳව විවරණයට ලක් කිරීමක් තමයි බුදුරජාණන් වහන්සේ සිදු කරන්නේ. ඒ කියන්නේ අප විසින් අවබෝධ කරගත යුතු සෑම පැතිකඩක් පිළිබඳව මෙතනට සංග්‍රහ කරන්නට පුළුවන්කම තිබෙනවා.
ඒකට රූපා පජානාති කියනකොට රූපය පිළිබඳව යා නුවණින් දන්නවා නුවණින් දකිනවා රූපය කියලා කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව. ඒකට රූපය කියනකොට චත්තාරෝච මහා භූතා චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං කියන මේ සතර මහා ධාතු සහ සතර මහා ධාතු නිසා පවත්නා රූපය පිළිබඳව එයා මූලික ලෙසම අවබෝධ කරගන්න මේකට කියනවා රූපං පජානාති කියලා. ඒ වගේම රූප සමුදයං පජානාති කියනකොට රූප සමුදය දන්නවා කියනකොට එයා රූපය හටගන්නට මුල් වන හේතුව පිළිබඳව දන්නවා. ඒ තමයි ආහාර සමුදය රූප සමුදය කියන එක. ආහාරයේ හට ගැනීම රූපයේ හට ගැනීම සිද්ධ වෙනවා. ඒ වගේම රූප නිරෝධං පජානාති කියනකොට රූපයේ නිරෝධය දන්නවා. නිරෝධය කියලා කියන්නේ රූපය නැතිවන ආකාරය පිළිබඳව යනවා. ඒ තමයි ආහාර නිරෝධ රූප නිරෝධ. ආහාරය නැති වෙනකොට ආහාරය නිරුද්ධ වීම තුළ රූප ධර්මය නිරෝධයටපත් වෙනවා. ඊට පස්සේ රූප නිරෝධගාමිනී ප්‍රතිපදාව කියන්නේ මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයයි. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ රූප නිරෝධගාමිනී ප්‍රතිපදාව වෙනවා. ඊට අමතරව කර්ම තුනක් අපිට හම්බ වෙනවා. ඒ තමයි රූපේහි ආස්වාදය ආදීනමේ නිස්සාරණය. ආස්වාදය කියලා කියන්නේ රූපේහි ඇති යම් සුවක් සොම්නසක් දැනෙන බවක් තියෙනවා නම් ඒකට කියනවා රූපේහි තියෙන ආස්වාදය කියලා. ඒ වගේම රූපේහි තියෙන ආදීනමය කියලා කියන්නේ රූපේහි යම් විපරිණාමයකටපත් වීමක් වෙනස් වීමක් තියෙනවා නම් ඒකට කියනවා රූපේහි තිබෙන ආදීනමය කියලා. ඒ වගේම රූපයේ පිළිබඳව පවත්නා යම් චන්ද්‍රාගයක් කැමැත්තක් තිබෙනවා නම් ඒක ප්‍රහාණයටපත් කිරීම රූපයේ නිස්සාරණය කියන පරිණාමය ලබනවා. ඉතින් රූපය පිළිබඳව මෙන්න මේ සත්‍යඥාන කුසල වෙන රූපය පිළිබඳව මෙන්න මේ තැන් හතකින් දක්ෂයෙක් බවට අපිපත් වෙනවා නම් පිළිතුරේ අන්න ඒ දක්ෂයෙක් බවට පත්වීම තමයි අප විසින් සිදු කළ යුතු දේ බවට පත් වෙන්නේ. මේ විදිහටම මේ ස්කන්ධ පංචකයේ පිළිබඳවම බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබනවා. එතකොට දැන් මේ රූපංච පජානාති කියනකොට රූපය පිළිබඳව දන්නවා කියලා කියනකොට පිළිතුරේ අපිට රූපයේ ස්වභාවය පිළිබඳව මූලිකව අවබෝධ වන්නට අවශ්‍යයි. මොකක්ද රූපය කියන්නේ කියලා. මේ විදිහටම වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය පිළිබඳව අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. මේ ස්කන්ධ ධර්ම ටික කියන්නේ මොකක්ද කියන එක තමයි මේ ප්‍රජානාති කියලා කියන්නේ විනෝණින් දැනගන්නවා කියන එක. ඒ ස්කන්ධ ටික නුවණින් දැනගත්තා වගේම ස්කන්ධ ටිකේ හට ගැනීම නුවණින් දන්නවා. ස්කන්ධයන්ගේ නිරෝධය නුවණින් දන්නවා. නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පිළිබඳව නුවණින් දන්නවා. මේ ටික ඉස්සෙල්ලාම මොකක්ද කියන කාරණේ විනතුනේ මේ සුතමේ ඥානය තුළ තමයි මේ කාරණා ටික කෙනෙකුට සම්පූර්ණ වන්නට ඕනේ. කියන්නේ අහලා ඉස්සෙල්ලාම එයා දැනුවත්ව ඉන්නට ඕනේ. දැනුවත්ව ඉන්නට ඕනේ මේක සම්පූර්ණ කරගන්න. ඒ දැනුම මත තමයි එයාට ඊට පස්සේ මාර්ගයේ ප්‍රතිපදාව වලට සිදු වෙන්නේ. අපි සාමාන්‍යයෙන් අපි තාම ඉක්මනට ප්‍රතිපදාව කියන එක පිළිබඳව තීරණය කරන්නේ භාවනාවෙන් තමයි අපි පටන් ගන්න ලෑස්ති වෙන්නේ. හැබැයි අපි එතනට යන්න කලින් අපි දැනගෙන ඉන්නට ඕනේ අපි කරන භාවනාව අපි කොමන තැන දක්වා අපි අරගෙන යනවද කියන එක පිළිබඳව. එහෙනම් කොයි තැන දක්වාද මේ භාවනාව ප්‍රගුණ කරන්නේ? මොන ආකාරයකට මේක භාවිත කරන්නේ කියන එක පිළිබඳව යම් කිසි අවබෝධයක් අපි සතුව තියෙන්නට අවශ්‍යයි. ඒක නැති වුණොත් අපි කරන භාවනාව අපිට නිවැරදි ඉලක්කයකට අරගෙන යන්නට පුළුවන් කමක් නැහැ. ඒක මෙතනදී පින්නතුනි දැන් මූලික ලෙසම අපිට හමු වෙනවා කර්ම තුනක්. අපි මේකේ රූපය, රූප සමුදය, රූප නිරෝධය, රූප නිරෝධගාමිනී ප්‍රතිපදාව කියන මේ කරුණු හතරට අමතරව අපිට අලුතෙන් හම්බෙන ටික තමයි ආස්වාද ආදීනව නිස්සාරණ කියන මේ කරුණු තුන. ඒක ලෝකයේහි අපි ඉන්න ජීවත් වෙන මට්ටම තමයි කියන්නේ ආස්වාදය කියලා කියන්නේ. ආදීන වෙන්නේ එතනම තමයි. ඒ නිසා තමයි කෙනෙකුට නිස්සාරණයක් අවශ්‍ය වෙන්නේ.
ආස්වාදයයි ආදීනවයයි කියන අපි ජීවත් වෙන තැන. ඒ නිසා ඒ ජීවත් වෙන තැන ආස්වාදයට වඩා ආදීනවයට ඉඩක් තිබෙන නිසා අපිට එතන නිස්සාරණයක් අවශ්‍ය වෙනවා. ඒ නිස්සාරණයක් අවශ්‍ය වන තැනත්තගේ අවබෝධය සඳහා තමයි රූපය, රූප සමුදය, රූප නිරෝධය සහ රූප නිරෝධගාමී ප්‍රතිපදාව කියන මේ කරුණු හතර තිබෙනවා. එතකොට මේ ආස්වාද ආදීනව නිස්සාරණ කියනකොට ආස්වාදය කියලා කියන්නේ මොකක්ද? යම් රූපයක් ඇසුරු වෙනකොට අපේ හිතට යම් සුවක් සොම්නසක් දැනෙනවා නම් සතුටක් දැනෙනවා නම් ඒක තමයි ආස්වාදය. කියන්නේ අපි දකින්න, අහන්න, විඳින්න කැමති යම් කිසි රූපයක් තියෙනවා නම් ඒ සියල්ලටම කියනවා වෙනතුනේ රූපයේ තියෙන ආස්වාදය කියලා. අපිට දැක්කහම හිත සතුට කරගන්න පුළුවන්, යම් ශබ්දයක් අහලා හිත සතුට කරගන්න පුළුවන්, රස ආදී විඳීමෙන් සතුටක් ලබන්න පුළුවන් නම් ඒ තමයි රූපය නිසා ලැබෙන ආස්වාදය. ආදීනවේ මොකක්ද? ඒ රූපේ විපරිණාමයට පත්වීම නිසා අපිට ලැබෙන දුක වේදනා පිටට අපි කියන ආදීනවය කියලා. ආස්වාදයේ ස්වල්පයයි ආදීනවය බහුලයි. ඒක තමයි මේ ධර්මයේ තියෙන ස්වභාවය. ආස්වාදය කියන්නේ දකින මොහොතක අපි උපද්ද ගන්න දෙයක්. ඒක යථාර්ථය නොදන්නකම නිසා අපි සකස් කරගන්න දෙයක්. ආදීනවය කියන්නේ සෑම මොහොතකම ඒ මත පතිතව තිබෙන ඕනම මොහොතක මතුවෙන්න පුළුවන්කම තිබෙන අනිවාර්යයෙන්ම ස්මතු වෙන දෙයක්. ඒ කියන්නේ දැන් රූපයේ ආදීනවය කියනවා කියන්නේ ඒක සෑම මොහොතකම වෙනස් වීමකට ලක් වෙනවා. දැන් රූපයන්ගේ වෙනස් වීම ආකාර දෙකකට අපිට ප්‍රකට වෙනවා. ඒ තමයි අපිට තියෙනවා කියලා හිතන රූපය කාලයක් තිස්සේ ඇති වෙන වෙනස් වීම කියලා අපිට පේන තත්ත්වයකටපත් වෙනවා. මේවා මිනිස්සු වයසට යනවා, වයසට යනවා. අපි කැමති වෙන දේවල් ටිකින් ටික පාලන වෙලා විනාශ වෙලා යනවා. මේ වලට කියනවා වෙනතුනේ කාලයක් එක්ක ඇති වෙන විනාශය. ඒක අපිට දුක ගෙන දෙයක්. ඒක හැම මොහොතකම දුක නොගෙනවත් අපි වයසට යනවා කියන එක දෙනකොට දුකක් ගෙන දෙයක්. අපි කැමති අයගේ මරණය කියන එක දුකක් ගෙන දෙයක්. කැමති දේවල් විනාශයටපත් වෙනවා නැති වෙනවා කියන එක දුකක් ගෙන දෙයක්. ඒක එක පැත්තකින් ගෙන විපරිණාමය නිසා වෙන දුක. නමුත් මේක ඒ විපරිණාමයට වඩා මේ දුකට මූලික වෙන්නේ මේ සෑම මොහොතකම පවත්නා විපරිණාමය. හැම මොහොතකම සෑම ක්ෂණයකදීම පවතින විපරිණාමය තමයි ඒකට පදනම බවට පත් වෙන්නේ. ඒ නිසා මේ විපරිණාමයේ තියෙන කිසිම තැනක අර ආස්වාදය කියන එක බලවත් වෙන්නේ. මොකද මේ හැම මොහොතකම තියෙන විපරිණාමය කියලා කිව්වේ. එතනදී අපිට යම් කිසි අවස්ථාවක පෙනෙන බව තියෙනවා නම් මේ පෙනෙන බව තව මොහොතක උපදින්නේ නැහැ. එක මොහොතක යම් දෙයක් පෙනුණා නම් ඒ පෙනුණා කියන බව තවත් මොහොතක නැවත අපිට දකින්න පුළුවන්කමක් නැත්තේ නෑ. ඒකට මොකද හේතුව ඔය පෙනීම ඇති කරන්න මුල් වෙන්නේ මොනවාද? ඇහැ රූප චක්කු විඥාන කියන ධර්ම තුන නිසා අපිට පෙනෙනවා කියන දේ සිද්ධ වෙන්නේ. ඇහැ තියෙනවා, ඇහැට යම් රූපයක් පතිත වෙනවා. රූපයක් ඇහැට පතිත වෙනකොට ඒක දැනගැනීම විදිහට සිතක් උපදිනවා. මේ තුන් දෙනාගේ එකතුව වෙනකොට අපිට පෙනෙනවා කියන පෙනෙන බව සිද්ධ වෙලා තියෙනවා. දැන් පෙනෙන බව ඇති වුණාම පෙනීම කියන දේ ඉපදුනාට පස්සේ මේ තුනෙන් එකක් හරි නිරුද්ධ වුණොත් ඇහැ හරි රූපය හරි සිත හරි නිරුද්ධ වුණොත් මේ තුන් දෙනාගේ එකතුවෙන් ඇති වුණු ඵලය පවතින්න පුළුවන් කමක් නැත්තේ. ඒ නිසා ඵලය ඒ මොහොතේ නැති වෙනවා. මේ රූපය දැනගන්න සිත විඳුන ගමන් ඊළඟ සිත උපදිනකොට මොකද වෙන්නේ? අර දැකපු බව ඉවරයි. දැකපු බව නැති වෙලා යනවා. ඒ කියන්නේ ආයෙත් කිසි කලෙක ඒ දැකපු දේ දකින්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපි යමක් පිළිබඳව බලලා හිතේ සතුටක් උපද්ද ගන්නවා නම් ඒ සතුටක් උපද්දගත්ත ඒ රූපය කලින් පෙනුන දෙයක්වත් නෙමෙයි. ආපහු කවදාකවත් දකින්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. එහෙනම් ඊළඟ මොහොතේ ඔබට පෙනෙන බව ඇති වෙන්නේ මොකක්ද? කලින් තිබුණ ටිකට අලුත් එකක් තියෙනවා. අලුතෙන් උපදින දෙයක්. එහෙනම් ඒක අලුතෙන්ම සකස් වෙන දෙයක් නම් අලුතෙන්ම උපදින දෙයක් නම් එහෙනම් පිටුනේ ඔබට ඕනම මොහොතක එන්න පුළුවන්කම තියෙනවා. මේක කලින් තිබුණ එක නෙමෙයි කියන
දැනුමක් ඔබට එන්න පුළුවන්. කලින් තිබුණ එකමයි කියලා එනකම් ප්‍රශ්නයක් නෑ. ඉතින් මේ මුලාව ඇතුලේ ජීවත් වෙනකම් ඔබට ඔය ආශාදයේ විඳින්න පුළුවන්. ඒ ආශාදයේ විඳලා තියෙන මොකක් ඇතුලේ? මුලාවක් ඇතුලේ මේ ඊළඟ මොහොතේ වෙන්නේ කලින් තිබ්බ එකම තමයි. ඒ කලින් තිබ්බ එකටත් බැඳුණා. දැන් තියනවා නම් ඒකට ඒකම නම් තියෙන එකටත් ඔබ බැඳෙනවා. සමහර බැඳීම නඩත්තු කරගෙන යන්න පුළුවන් ওই මුලාව තියෙනවා. යම් මොහොතක ඔබට මේ මුලාව ඇතුලේම පෙනුනොත් අලුතෙන්ම මේ මොහොතේ තේන්නේ. හැබැයි ඔබට කියනවා කලින් තිබුණ එක දැන් වෙනස් වෙලා කියලා දැනෙනවා. ඒකට කලින් තිබුණ එකට බැඳිලා තිබුණ පමණට දැන් දුක උපදිනවා. කලින් තිබුණ එකට ආස කළේ මොන පමණට දෙකට බැඳුනේ මොන පමණට ඒ පමණට දැන් ඒක නැතිවීම නිසා එන දුක කියනවා. හැබැයි මේ දුක ගේනවා කියන බව තීරණය වුණේ කොහොමද? මේ හැම මොහොතකම අටගත්ත දේ ඉතුරු නැතුව නැති වෙන හැම මොහොතකම ඒ ආදීනවය එතන තිබුණා. ඒ ආදීනවය දුක ගෙනාවු නැති එක විතරයි ප්‍රශ්නේ තියෙන්නේ. ආදීනවය ඒක ස්වභාව කරගත්ත දෙයක්. ආදීනව ස්වභාව කරගත්ත දේ දුක ගෙනාවු නැති එක විතරයි නරක. උපමාවට කියන්නේ අර පොරේකුගේ කතාව දැන් පොරේකුට එක මිනිසෙකුට අවශ්‍ය වෙනවා එක සිටුවරයෙක්ව මරන්න. ඒකට එයාව ගිහිල්ලා මරන්න පුළුවන් කමක් නැහැ. එයාගේ තියෙන ආරක්ෂාව රැකවරණේ වැඩි නිසා. ඊට පස්සේ එයා මොකද කරන්නේ? ඒ සිටුවරයාගේ සේවකයෙක් හැටියට එයාගේ සේවයට එකතු වෙනවා. ඉතින් එක පාරම ඇතුළට එයාව ගන්න එළියේ ඉඳලා එයා බොහොම වොමනාවෙන් වැඩ කරනකොට මේ සිටුවරයා මෙයාගේ කටයුතු දිහා බලලා එයා හොඳට වැඩ කරනවා කියන එක දැකලා ටික ටික එයාව ළඟම සේවකයෙක් බවට පත් කරගන්නවා. ඊට පස්සේ කොච්චර හිත දිනා ගන්නවද කියනවා නම් සිටුවරයාගේ ළඟම ඉන්න හොඳම විශ්වාසවන්තම පුද්ගලයා බවට පත් වෙනවා. මේ සිටුවරයාගේ අභ්‍යන්තරයේ මාලිගාවේ කාමරේ ඉන්න තැත්තේ සේවය කරන්නේ මේකේ නම තමයි. මේ මෙහෙම සේවය කරමින් ඉඳලා එක දිනයකදී මොකද කරන්නේ? සිටුවරයා නිදාගෙන ඉන්න වෙලාවක ඔහුගේ බෙල්ල කපලා ඝාතනය කරලා පිටත් වෙලා යනවා. පිටුතුනි මේ සතුරු මිනිසයා සතුරු වදකයා එයා සේවයට එකතු වෙනකොට සතුරු වදකයම තමයි. හිත සතුටු කරමින් සිටුවරයාගේ සේවය කරන හැම මොහොතකම සතුරු වදකයම තමයි. අභ්‍යන්තර ගෙදරට ඇවිල්ලා ගෙදර ඇතුලේ සේවය කරනකොට හිතේ සතුරු වදකයම තමයි. මරණ මොහොතේ හිතේ කවුද? ඒ සතුරු වදකයම තමයි. ඒකෝට හැම මොහොතකම හිතේ අරැලි සතුරු වදකයම තමයි. හැබැයි සතුරු වදකයා සතුරු වදකේ බව තේරුනේ කොයි වෙලාවකදී? බෙල්ල කපන වෙලාවේදී. එහෙම නොවන වෙලාවේදී ඉතින් මිත්‍රෙක් නෙමෙයි ඒකදී සතුරු වදකයා. අන්න ඒ වගේ තමයි මේ රූපාදී ධර්ම ඒවා මොකද වෙන්නේ? සතුරු වදකේ තමයි. අර හැම මොහොතකම ඉපදෙනවා නැති වෙනවා ඉපදෙනවා නැති වෙනවා. ඒකට ඒකේ පවතින ස්වභාවයම පින්නතුනේ ආදීනනේ. මොකද එකපාරක් පෙනෙන බව ඇති වුණදී නැවත කවදාවත් පේන්නේ. ඊළඟ මොහොතේ අලුතෙන්ම පේන බව ඇති වෙනවා. ඒක නැති වෙනවා. ඒ කවදාවත් පේන්නේ. මේ ආදීනමේ හැම මොහොතකම රූපේ තිබුණා. මේ තිබෙන ආදීනවේ ගැන දකින්න නැති නිසා තමයි අපි එතන ආස්වාදයක් උපදින්නේ. ඒක තුළ අපි කලින් තිබුණ එකයි තියෙන්නේ. ඒක තමයි ඊළඟ මොහොතේ වෙනුනේ කියලා ඒක දිගට පවතින අදහසක් උපදගත්තා. අපි හිත සතුටු කරන්නේ මොකක් ඇතුළේද? පවතිනවා කියලා ගත්ත එක ඇතුලේ තියෙන දේවල් වලට තමයි අපේ ආශාව අපි බැඳීම පවත්වගෙන යන්නේ. ඒ බැඳෙන දේ කොයි මොහොතේ ඇත්තටම පැවතුනේ. ඒක අපිට පෙන්වන්න පුළුවන් කමක් නැහැ. මොකද මේ හැම මොහොතකම විපරිණාමය සිදු වෙනවා. ඒ විපරිණාමයට පත් වෙන එක ස්වභාවය නම් යම් කිසි මොහොතක අලුතින්ම හටගන්න හේතු ටික නිසා ඇති වෙන පේනවා කියන ඵලය ගැන අපිට මෙච්චර කල් තිබුණ එක නෑ කියන උත්තරේ කවුද? ඒක ඕන මොහොතක එන්න පුළුවන් නේ. මොකද පේනවා කියන එක උපදින්නේ අලුතෙන්මයි. නිසා ඕනම මොහොතක එන්න පුළුවන්. මේ කලින් තිබෙන්න නෙමෙයි කියන දැනුම අපිට එන්න පුළුවන්. ආපු ගමන් තිබුණ එක දාස කරපු පමණට ඒක දැන් නෑ කියන මුලාව ඇතුලෙන් අපිට දුක උපද්දනවා තමයි. නිසා මේකේ ආදීනවි කියන එක බහුලයි කියලා කියනවා.
කියන්නේ අපිට පේන්න පුළුවන් ආස්වාදයේ නේද බහුල කියලා නෑ ආදීනවේ කියන එක හැම මොහොතකම සිද්ධ වෙන දේ. ඒ නිසා ඕනම මොහොතක ඒක උපරිමයෙන් කරා අපිට අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ආදීනවේ කියන එක වෙනතුනි හැම මොහොතකම එන්න පුළුවන් ඉඩ තියෙන දෙයක් නිසා මේකේ තෘප්තිමත් බවක් ඇති කරගන්න පොදු තැන නෙමෙයි කියන එකයි බුදුරජාණන් වහන්සේලාගේ සත්පුරුෂයන් කියන්නේ. ඒ නිසා අපිට අවශ්‍ය වෙනවා මේකේ නිස්සාරණයක් කරන්නට. නිස්සාරණය කියන්නේ මොකක්ද? රූපේහි නිස්සාරණය තමයි. රූපේ යම් ඡන්ද රාග විනයක් තියෙනවා. ඡන්ද රාගය කියන්නේ රූපේ ගැන යම් කැමැත්තක් තියෙනවා. මේ කැමැත්තෙන් ඇති කරගන්නා වූ යම් කිසි බැඳීමක්. මෙන්න මේ කැමැත්තෙන් ඇති කරගන්න බැඳීමෙන් අපිට නිදෙන්න සිද්ධ වෙනවා. ඒකට කියනවා රූපේහි නිස්සාරණය කියලා. එතකොට මේ රූපේහි නිස්සාරණය කෙනෙකුට ඇති කරගන්නට නම් චන්ද්‍රාගය ඇති කරගන්න නැති කරගන්නට අවශ්‍ය නම් එයාට සිද්ධ කරන්නට වෙන ප්‍රතිපදාව තමයි පිළිතුරු. රූපය රූප සමුදය රූප නිරෝධය රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන මේ අනුගමනය කළ යුතු මාර්ගයට පැමිණීම. ඒ වෙනතන රූපං ප්‍රජානාති කියන තන රූපේ දැනගන්නට ඕනේ රූප සමුදය දැනගන්නට ඕනේ රූප නිරෝධය රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දැනගන්නට ඕනේ. ආස්වාදය ආදීනවය දැනගෙන නිස්සාරණය කරන්න කැමතියි. ඒක රූපේහි නිස්සාරණය පරමන්න පිළිතුරු චන්දරාග ප්‍රහාණය. රූපේ ගැන තියෙන බැඳීම තමයි අයින් කරන්න ඕනේ. දැන් ප්‍රශ්නයක් තියෙනවා. රූපය තියෙනකොට රූපේ පිළිබඳව තියෙන බැඳීම අයින් කරන්න පුළුවන් දෙයක්. රූපේ තියාගෙන රූපේ ගැන තියෙන බැඳීම අයින් කරගන්න පුළුවන්. ඉතින් අපි ධර්මයේ කතා කරන්නේ රූපය තියාගෙන රූපේ පිළිබඳව තියෙන බැඳීම විතරක් ගලවලා අයින් කරන්න පුළුවන් කමක් නැහැ. රූපය තියෙනකොට රූපය තියෙන තැන තියෙන චන්දරාගය කියන කොටස විතරක් අයින් කරන්න බෑ. මොකද රූපය තියෙනවා නම් ඒ රූපය තියෙන තැනක චන්දරාග වශයෙන් දැස ගන්නවා. මෙන්න මේ කාරණාව අපි බොහොම සියුම්ව තේරුම් ගන්නට ඕනේ. මොකක්ද රූපය තියෙනවා කියන්නේ? රූපය තියෙනවා කියන එකේ අදහස පින්නතුනේ තමන්ගේ මනසින් අර රූපේ ඇත්ත දකින්නේ නැතුව රූපේ නිස්සිත කරගන්නවා කියන එක. එන්නේ රූපේ තියෙන්නේ කාටද? රූපය නිරුද්ධ වෙන බව දන්නේ නැතුව රූපේ නිරුද්ධ නොවි එළියේ තියනවා කියලා අසුරු කරගන්න කියලා තමයි රූපේ තියනවා කියන්නේ. දැන් අනාථපිණ්ඩිකෝ ආදී සූත්‍රවලදී ඔබට දකින්නට පුළුවන් සරිත්තර මහන්සිය කොහොමද අනිපිලිසිතුමාට අනුශාසනා කරන්නේ. ගැහැණිය ඔබේ සිතට ඇසසුරු වෙන්න දෙන්න. ඔබේ සිතට රූපය ඇසුරු වෙන්න දෙන්න එපා. චක්කු විඥානය ඇසුරු වෙන්න දෙන්න එපා. එතකොට මේ ඇහැ ඇසුරු වෙන්න දෙන්න එපා. රූපය ඇසුරු වෙන්න දෙන්න එපා කියන්නේ මොකකටද? මේ ඇහැ තියනවා කියලා රූපය තියනවා කියලා විඥානය තියනවා කියන බව අපිට පේන්න බෑ. මේක පේනවා කියන එක අදහස පින්නතුනේ මේ අපිට ඇහැයි රූපයයි සිතයි කියන තුන් දෙනාකින් වෙන වෙනම එක එක ඇසුරු කරන්න යන්නේ නැහැ. හැබැයි පේන දේ තියනවා කියන එක ප්‍රකට වෙනවා නම් ඒ තමයි ඇහැ ඇසුරු කිරීම, ඒ තමයි රූපය ඇසුරු කිරීම, ඒ තමයි චක්කු විඥානය ඇසුරු කිරීම. පේනවා කියන එක බහැර තියනවා කියන බවට ඔබට ඇසුරු වෙනවා නම්, ලෝකේ තියනවා කියන හමු වෙනවා නම් ඒ අවස්ථාවේ තමයි ඇහැයි රූපයයි චක්කු විඥානයයි කියන තුන් දෙනාම ඇසුරු කරගන්නවා කියන මොහොත. එතකොට මේ පේන මොහොතේ පෙනීමෙන් පස්සේ ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන අවබෝධය නැති වුණොත් තමයි ඒක තියනවා කියන හැඟීම පවතින. ඒ තියන දේ ඔබට ඇති වෙනවා නම් ඒ තියෙන දේ ඔබට ප්‍රකට වන්නට පුළුවන් ආකාර තුනකට තමයි සැප දුක් උපේක්ෂා වශයෙන්. ඒක තියෙන දේ ආරම්භය ඔබේ හිතට සතුටක් දැනෙන්න පුළුවන්. එහෙම නැත්නම් තියෙන රූපය ආරම්භය ඔබට දෝමනස්යක් දැනෙන්න පුළුවන්, දුකක් දැනෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මධ්‍යස්ථ බවක් දැනෙන්න පුළුවන්. ඒක සැප සහ දුක කියන දෙකම නැති අදුක්ඛම සුඛ කියලා කියනවා. මේ මධ්‍යස්ථ වේදනාවක් ඔබට උපදින්න පුළුවන්කම තියෙනවා. මේ මල් ටික දැක්කොත් ඔබට ලස්සනයි කියලා හිතනවා නම් ඒක උපදින අපි කියන සැප වේදනාවක්. දෙයක් ගැන දුක් වේදනාවක් උපදිනවා. මේසේ තියෙනවා. අපිට එතන උපදින උපේක්ෂා මධ්‍යස්ථ බවක් අපිට තියෙනවා. ඒකට මේ තුන් ආකාරයෙන්ම පැවතිලා තියෙන්නේ
මොකක් පදනම් කරගෙන රූපය පදනම් කරගෙන පේනවා කියන බව පදනම් කරගෙන තමයි මේ තුනම තියෙන්නේ. ඒ නිසා මේකේ ඇලීම තිබුණත් අකමැත්ත කියන ගැටෙන බව තිබුණත් මධ්‍යස්ථ බව තිබුණත් ඔය ඔක්කොම ඉපදලා තියෙන මොකක් පදනම් කරගෙන අවිද්‍යාව. ඇත්ත දන්නේ නැහැ. මොකක්ද නොදන්නේ ඇත්ත? ස්කන්ධ ටිකේ ඇත්ත කියන්නේ හටගෙන නිරුද්ධ වෙනවා කියන එක දන්නේ නැතිකම නිසා තමයි ඔය තුනේම පැවැත්මක් හදලා තියෙන්නේ. ඒ නිසායි කිව්වේ නිස්සාරණය අපිට පනවන්නට ඕනේ නම් දැන් මල් පිටේ ඇලෙනවා කියන බව විතරක් අපිට අයින් කරලා ඒක නැති කරන්න පුළුවන් කමක් නැහැ. ඡන්දය කියන තැනින් එහෙම ඇලීම කියන තැනින් අරගෙන විතරක් ඒක නැති කරගන්න බෑ. ඔබට ඇලෙන්න තියෙන තැනම අයින් වෙන්නට ඕනේ. මොකද චන්දරාගය කියන එක පිටතොයි ඊටාම සූක්ෂමව ඇති වෙන සූක්ෂමව යෙදෙන ධර්මයක්. ස්කන්ධ ටික පිළිබඳව අපිට තියෙන චන්දරාගය ඒක ඔබ දකින්න එපා කොයි වෙලාවකවත් වස්තු තණ්හාව පැත්තේ. වස්තු තණ්හාව කියලා කියන්නේ මේ අපිට මේ තියෙන දේවල් වලට අපේ හිතේ කැමැත්තක් උපදිනවන රූපාදී ධර්ම වලට ඒකට කියන්නේ වස්තු තණ්හාව කියලා. එතනින් දකින්න එපා චන්දරාගය කියන එක. චන්දරාගය දකින්න ස්කන්ධ ටිකට යෙදෙන තණ්හාව කියන තැන. නිසයි පංච පාදානස්කන්ධයේ උපදින්න මුල ඇටියට කියන්නේ මොකද්ද? ඒක චන්දරාගය තමයි ස්කන්ධ පංචකයට මුල කියලා කියන්නේ. ඒ චන්දරාගය කියලා කියන්නේ මේ විකාන්ති තණ්හාව කියන පැත්තෙන් ඇසුරු කරන්නේ. ඒ කියන්නේ ස්කන්ධ ටිකට තණ්හා කරනවා. ස්කන්ධ ටිකට තියෙන කැමැත්තක් තියෙනවා කියන එක. අපි අමුතෙන් අපි කවුරුත් රූප වේදනා සංඥා සංකාර විඥාන වලට කැමති වෙනවා කියලා අපි කැමති වෙන්නේ නැහැ. හැබැයි එහෙම එකින් එක අරමුණු කරගෙන කැමති නොවුනට වෙනතුලින් මේ ලෝකේ මම කියලා ඇසුරු කරගත්ත පැත්තෙන් අපිට ප්‍රහීන නොවුණු නැති නොවුණු කැමැත්තක් තියෙනවා. ලෝකෙ පැත්තෙන් ගත්තහම ඔබ කැමති දේවල් තියෙන්න පුළුවන්, අකමැති දේවල්, මධ්‍යස්ථ දේවල් තියෙන්න පුළුවන්. හැබැයි කැමති අකමැති මධ්‍යස්ථ දේවල් විඳින තමන්ගේ පැත්තෙන් ඇසුරු වෙන ස්කන්ධ ටික හැම වෙලාවකදීම ඇසුරු කරලා තියෙන කොහොමද චන්ද්‍රාගය. ඒක තමයි පද වසුබිම වලට පත් වෙලා තියෙන්නේ. නැවත ප්‍රතිසන්දියේ කරා අපි වරගෙන යනවා. එහෙනම් මේක වස්තු තණ්හාව පැත්තෙන් දකින්න එපා කිව්වේ. ඒකට දැන් අපිට රූප ධර්ම පේනවා, ශබ්ද ඇහෙනවා, ගන්ධ සුවඳ රස ස්පර්ශයන් කොච්චර දැනුණා. ඒ තියෙන දේවල් එක්ක ඇලීම්, ගැටීම්, බැඳීම්, මධ්‍යස්ථ වීම නැති කරගන්න හැමතැනක්ම පින්නතුනේ ඒක ලෝකයේහි පවතින වස්තු තණ්හාව පැත්තට අදාළ දේවල්. එක තැනක කැමැත්ත තියෙන බුලා, තව තැනක අකමැත්ත තියෙන බුලා. තව තැනක මධ්‍යස්ථ බව තියෙන බුලා. හැබැයි කොයි තැනක තිබුණා අපිට චන්ද්‍රාගය කියන එකෙන් මොකද වෙන්නේ? ඒ හැම තැනකටම එක සමාන විදිහේ චන්ද්‍රාගයක පැවැත්මක් තියෙනවා. එතකොට මේ සමාන චන්ද්‍රාගය කියලා කියන්නේ ඔය ස්කන්ධ එකේ තියෙන සමාන චන්ද්‍රාගයක්. කොහොමද මේ සමාන චන්ද්‍රාගයක් ඇති වෙන්නේ? අකමැති දෙයක ඔබ අකමැති නම් එතන කොහෙද චන්ද්‍රාගයක් තිබුණේ? මධ්‍යස්ථ දෙයට තිබුණේ අවිද්‍යාව විතර නම් එතන කොහෙද චන්ද්‍රාගයක් තිබුණේ? එහෙම නම් ඒ තැන් වල චන්ද්‍රාගය නැහැ. එතන තියෙන චන්ද්‍රාගය. ඒ කොහොමද චන්ද්‍රාගය? ඔබට මධ්‍යස්ථ වශයෙන් දැන් අපි ආරමුණක් ගන්න මේසේ තියනවා කියලා ඔබට දැනෙනවා කියලා. මේසේ තියෙන බව ඔබට දැනෙනවා නම් ඒ මේසේ ඇති බවට දැනෙන තැනක ඔබට ඉපදුනේ මධ්‍යස්ථ වේදනාව. සැපකෝ දුක් වශයෙන් විශේෂ නොවුණු මධ්‍යස්ථ වේදනාව. හැබැයි මේසේ ඇති බවට විඳින ස්කන්ධ ටික පිළිබඳවම ඔබට ඇති වෙන දේ තමයි පින්නතුනේ වෙන්නේ කියන හැඟීම. මේසේ දකින්නේ කවුද? එතකොට මම තමයි දකින්නේ. ඉන්න මම තියෙන මේසේ දකින්න කියන තැන තමයි මේසේ කියන එක අසුරු කරන්නේ. ඒකට මේ ස්කන්ධ පහ පිළිබඳව අපිට වෙමි කියන හැඟීම උපදින පැත්තෙන් ඔබට ඒ වෙමි කියන හැඟීම සමග යන චන්ද්‍රාගයක් තියෙනවා. මේසෙට කැමති නැති වෙන්න පුළුවන්, අකමැති නැති වෙන්නත් පුළුවන්. හැබැයි මේ මේසේ දකින්න ස්කන්ධ ටික ගැනම මම කියලා ඇති වෙනකොට එතන ඔබේ චන්ද්‍රාගයේ ප්‍රීන්නේ එතන චන්ද්‍රාගයේ ප්‍රසූ කර ගන්නවමයි. දුරව මේසෙත් තණ්හා කළාට මේසේ උපදින්න පුළුවන් ස්කන්ධ ටිකට ඔබ තණ්හා කරලා ඒකයි මධ්‍යස්ථයන්ට ඔබ තණ්හා කරලා. ඔබට අකමැති දෙයක් දැනෙනවා. ඒ අකමැති දේ දැන් තනකො ඔබ ඉඳගෙන ඉන්නකොට ටිකක් වෙලා ඉන්නකොට ඔබට කායික වේදනාවක් දැනෙනවා.
කායික උපදින වේදනාවට ඔබ කවුරුත් කැමති නෑ නේද? මේ වේදනාව උපදින තැන තියෙන්නේ මොනවද? කායත් පොට්ටබ්බයක්, කාය විඥානයක් කියන තුන තියෙන්නේ. ඒතර ස්කන්ධ පහක් තමයි උපදින්නේ. රූපස්කන්ධය කියනකොට කයයි කයට දැනෙන පද ස්පර්ශයයි කියන වේදන ස්පර්ශය. ඊට පස්සේ ඒක දැනගන්න හිත කියන තැන ගති කීයක් තිබුණාද? වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ගති ටිකයි තිබුණේ. ඒ ස්කන්ධ පහක් වැයවීම නිසා තමයි ඔබට කායික වේදනාව ඉපදුනේ. ඒක ඔබ එකත් එක්ක ගැටෙනවා. ගැටෙනවා කියන්නේ ඔබ 아무තු තරහක් ඇති කරගත්තේ නැති වුණාට ඒක ගැන ඔබට දුම්නසක් තියෙනවා හිතේ මේක විදෙනවා කියලා අමාරුයි. ඊට පස්සේ දැන් අපි එතන තණ්හාවක් කරලා නැහැ. ඔබේ වේදනාව උපදින තැනට තණ්හාවක් කරලා නැහැ. ඒ තණ්හා නොකරට කවුද වේදනාව විඳින්නේ? මේ මොහොතේ වේදනාව දැනෙනකොට වේදනාව තියනවා නම් වේදනාව විඳින්නා වේදනාව දැනෙන්නා මෙතැත්තේ සකස් වෙලා ඉවරයි. ඒ තමයි මම. වේදනාව දැනෙන බවට වැය වුණු ස්කන්ධ ටිකම මම කියන බවෙන් ඇසුරු කරගන්නකොට විනතනි ඒ පැත්තෙන් චන්ද්‍රාගයෙන් ඇසුරු වෙනවා. නිසා වස්තු තණ්හාවෙන් දෙන්නේ නැති වුණාට මේ පැත්තෙන් මම කියන පැත්තෙන් ඇති වෙන චන්ද්‍රාගය අපිට මෙතන පවත්වගෙන යනවා. ඒ නිසා චන්ද්‍රාග ප්‍රහාණය කියන දේ අපිට පනවන්නට වෙන්නේ නම් කොතනින්ද? තියෙන බවට ඇසුරු වෙනවා නම් චන්ද්‍රාගය තියෙනවා නම් ඒ දේ පවත්වගෙන චන්ද්‍රාගය නැති කරනවා කියන එක කරන්න බෑ. එහෙනම් ඒ දේ නැති වෙන්නට ඕන. රූපය නැති වෙන්නට ඕන. රූපය තියෙනවා කියලා ගත්ත මේ ඒ සම්පූර්ණ මනෝභාවයෙන් අපි ගැලවිලා ඉන්නට ඕන. අන්න ඒ නිසා තමයි අපිට දැන් අර බාහිරදී සූත්‍රවලදී අපි දේශනා කරන්නේ දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති සුතේ සුතමත්තම් භවිෂ්‍යති මුතේ මුතමත්තම් භවිෂ්‍යති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂ්‍යති. මේ නොවන තිබුණොත් කෙනෙකුට මොකක්ද එයාට උපදින්නේ? ඒහා සමග නැහැ. අතෝතම් මාළුක්‍යපුත්ත නැත්තේ තේන මාළුක්‍යපුත්ත සූත්‍රය දේශනා කරන බාහිර සූත්‍රයේදී දේශනා කරන අතෝතම් බාහිර නැත්තේ බාහිර ඔබ ඒහා සමග නැහැ. මේ නොවන තිබුණොත් දිත්තේ දිත්තමත්තම් දැකපු දේ දැකීමක් විතරනම් දැකපු දේ එක්ක ඔබ නැහැ. දැකීමක් විතරක් උනේ නැත්නම් දැකපු දේ තියනවා නම් දැකීමත් එක්ක ඔබ ඉන්නවා. දැකීමක් විතරක් කියන නුවණ තිබ්බොත් දැකපු දේත් එක්ක ඔබ නැහැ. ඒකට දැන් මේ නැතේන කියපු ඒහා සමග ඔබ නැහැ කියපු තැනට එන්නේ නැතුව මේක නිස්සාරණයක් කියන පනවන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා කිව්වේ රූපය තියාගෙන රූපය ගැන තියෙන තණ්හාව නැති කරනවා කියන තැනට නෙමෙයි මේ ප්‍රතිපදාව යෙදෙන්නේ. රූපය තියනවා කියලා තැන ඉඳගෙන රූපය ගැන තියෙන ආසාව අයින් කරගන්න විතරක් වෑයම් කළා කියලා අපිට රූපය උපදින්න පුළුවන් හේතු නැති කරනවා කියන තැනට යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ ලෝකය උපදින තැන පවත්නා යථාර්ථය ප්‍රකට කරගන්නට නම් අපිට නුවණ පවත්වන්නට වෙනවා. ඉති රූපං කියන තැන අපිට අනිත්‍ය සංඥාදී සූත්‍රවලදී හම්බෙන්නේ මේ තමයි රූපය කියන තැන. ඉති රූපස්ස සමුදය මේ රූපේ හටගෙනීම. ඉති රූපස්සත්ංගෝ මේ රූපේ වැය කියලා හම්බ වෙන තැනට නුවණ අරගෙන යන්නට වෙනවා. මෙතන සූත්‍රයට අදාළව අපි ගත්තොත් රූපං ප්‍රජානාති යට රූපය නුවණින් දැනගන්නට වෙනවා. අර ආස්වාදය ආපු විදිහ ආදීනව ඇති වෙන විදිහත් නිස්සාරණය කරගත යුතු විදිහත් පිළිබඳව දැනුමක් ඇති වෙන කෙනාට එයාට පේනවා රූපය පිළිබඳව නුවණක් ඇති කරගන්නට වෙනවා. මොකක්ද රූපය? චත්තාරෝච මහා භූත චතුර්ණංච මහා භූතානං උපාදාය රූප. රූපය කිව්වේ සතර මහා ධාතු උපාදාය රූපේ. උපාදාය රූප කියලා කියන්නේ සතර මහා ධාතුව නිස්සිත කරගත්ත ඇසුරු කරගත්ත රූපය කියන එක. එතකොට දැන් රූපය කියලා මෙතනදී කතා කරන්නේ රූපයේ තිබෙන ස්කන්ධමය ස්වභාවය කියලා. රූප කොටස් දෙකක් තියෙනවා. පිය රූප, සාත රූප තියෙනවා, රූපස්කන්ධය තියෙනවා. පිය රූප, සාත රූප කියන දේවල් රූපය උනාට ඒක රූපස්කන්ධය කියන්නේ. පිය රූප, සාත රූප කියලා කියන්නේ අපි ප්‍රිය කරන, ආස කරන සැපයක් තියෙනවා කියලා දැනෙන දේවල්. ඒ කියන්නේ මේ ලෝකේ තියෙනවා කියලා අපිට හම්බෙන්නේ ඒකට කියනවා පිය රූප, සාත රූප කියලා කියන්නේ. තමම දරුවෝ දේවල් දරුවල් යනවා
මේ ඔක්කොම දේවල් ප්‍රිය සාන්ත වශයෙන් අපිට ඇසුරු වෙන දේවල්. මේ රූපවලට කියන්නේ නැහැ ඒක රූපස්කන්ධය කියලා. රූපම් පජානාති කියලා කිව්වෙ පිටුනේ රූපය දැනගන්නවා කියලා දේශනා කරන්නේ. එහෙම රූප දැනගන්න තැනට නෙමෙයි රූපය රූපේ හැටියට දැනගන්නවා. රූපේ රූපේ හැටියට දැනගන්න ගමන් තමයි සතර මහා ධාතු උපාදාය රූපය කියලා කිව්වේ. මේ රූපේ ඉපදුණු විදිහ දැනගන්නවා කියන එකට කියනවා රූපස්ස සමුදය. රූපේ සමුදය දැනගන්නවා කියන එක. බද්ධ රූපේ සමුදය, ආකාර සමුදය, රූප සමුදය. සතර මහා ධාතු උපාදාය රූපය ආහාරය නිසා තමයි උපදින්නේ. එතකොට දැන් මේ ආහාරය උපදිනවා කියලා කියන්නේ මොකක්ද රූපේ උපදින්නට මුල් වන ආහාරය? ඒක අපි කියන කබලින්කාර ආහාරය කියලා ප්‍රධාන වශයෙන් කන බොන ආහාරය තමයි රූපේ උපදින්න මුල් වෙන්නේ කියන්නේ. හැබැයි ආහාරජ රූපේ එකක් විතරයි කතා කරන්නේ. ඒකට අපි කතා කරනවා ආහාරය කියලා කතා කරනකොට ආහාරජ රූපේ එක ආහාරයක් විතරයි. ඒක පැත්තකින් සතර ආහාරයක් කතා කරනවා. එතකොට කබලින්කාර ආහාරයට අමතරව පස් ආහාර, මනෝසංචේතන ආහාර, විඥාන ආහාර කියන ආහාරයන්ත් අපි කතා කරනවා. ඒ වගේම රූප උපදින්නට මුල් වෙන අවස්ථා හැටියටත් අපි කතා කරනවා කම්මජ, චිත්තජ, ඍතුජ ආහාර වශයෙන් රූප උපදිනවා. එතකොට මෙතනදී ආහාර කියලා කියන්නේ රූප සමත්හානය කරන රූපයේ නගා සිටවන උපදවන තැන්. ඒකට ආහාරයේ රූපේ කියලා කියන්නේ කබලින්කාර ආහාරයෙන් තමයි කනබොන ආහාරයේ තියෙන ඕජාමය බව නිසා මොකද කරන්නේ? තව රූප කලාප සකස් කිරීම සිදු කරනවා. ඒකට කියනවා ආහාර රූපේ කියලා. කබලින්කාර ආහාරයෙන් කෙරෙන්නේ අන්න ඒ ආහාරමය බව ඇති කිරීම තමයි. එතකොට ආහාරය තමයි රූපය උපදවන්නට මුල් වෙන්නේ කියනකොට දැන් ඒකේ කියන්නේ පිළිතුරේ කර්මජ රූප නැහැ කියලා නෙමෙයි. චිත්තජ රූප නැහැ කියලා නෙමෙයි. ආහාරජ රූප නැහැ කියන එක නෙමෙයි. ඍතුජ රූප ආදී නැහැ කියන එක නෙමෙයි. ඒකට ඒ රූප ධර්ම තිබුණා ප්‍රධාන වෙන්නේ මොනවද? මේ හැම රූපයකටම උපස්ථාපක වෙන දේ බවට පත් වෙන්නේ ආහාරජ රූපය කියන එක තමයි මූලික වෙන්නේ. ඒ කියන්නේ දැන් විඥානයේ මාකුස්සේ ප්‍රතිසන්දි වශයෙන් දැසගත් තැන ඉඳලා මවගේ ඕජාසාරයේ මුල් කරගෙන කියන්නේ කන බොන ආහාර ප්‍රත්‍යයෙන් ඉපදුණු ඕජාසාරයේ උපකාරී බව ලැබගෙනනේ එතන බීජකල්ලේ වර්ධනය වීම සිදු වෙන්නේ. ඒකට ඒ මත ඒ ප්‍රධාන කරගැනීම තමයි කර්මජ රූප උපදින්නේ. ඒ ප්‍රධාන කරගැනීම තමයි චිත්තජ රූප උපදින්නේ සහ ඍතුජ රූප උපදින්න පටන් ගන්නවා. ඒ නිසා ආහාරජ රූප කියන එක පවතිනකම් තමයි කර්මජ රූපයි චිත්තජ රූපයි උපදින්නට පටන් ගන්නවා. මృత දේහයක තියෙන මොනවද වැඩිපුරම තියෙන එකම රූප කොටස ඍතුජ රූප සමුදාය විතරයි. එතන නැහැ කර්මජ රූප නැහැ, චිත්තජ රූප නැහැ, ආහාරජ රූප ඇත්තේ. ආහාරජ රූප නැවත නැවත කනගොන ආහාරයෙන් කබලින්කාර ආහාරයේ ප්‍රත්‍ය කරගෙන තව රූප උපදවන හැකියාව තියෙනවා නම් එතන හැම වෙලාවකදීම උපදිනවද චිත්තජ රූප සහ මේ කර්මජ රූප සකස් කිරීම සිදු කරනවා. ඒ නිසා ආහාරජ රූපේ කියන එක මෙතන ප්‍රධානත්වයක් ගන්නවා. ඒකත් මෙතනදී ආහාරය කියන්නේ අපි කියලා ගන්න ක්‍රමයක්. ඒ වගේම පිටතට මෙතන ආහාරය කියලා කිව්වහම ඊට පස්සේ කතා කරන දේ තමයි ස්පර්ශයට ඇති කරන ප්‍රතිපාදය. ඒ කියන්නේ කබලින්කාර ආහාරය තමයි මුල් වෙන්නේ අර ස්පර්ශ ආහාරය සඳහා අවශ්‍ය වන ආයතන ටික සකස් කරගන්න. මොනවාද ආයතන? ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන මේ ප්‍රසාද රූප ඉපදවීම සඳහා උපකාරී බව හදලා දෙන්නේ මොනවාද? මෙන්න මේ ආහාරය කියන මෙන්න මේ කබලින්කාර ආහාරය කියන තැන. ඇහැ ඉපදුනොත් මොකද වෙන්නේ? රූපය ස්පර්ශ වෙනවා තමයි. ඇහැට රූපය ගැටෙනකොට ඒක දැන ගැනීම වශයෙන් සිත විඥානයේ පැමිණීම සිද්ධ වෙනවම තමයි. ඉතින් ඒ නිසා මේ ආකාරයට මේ ආහාර ප්‍රත්‍ය පිළිබඳව අපි කතා කරනකොට පිටුනේ හැම මොහොතකදීම මේ ප්‍රත්‍යතාවය කියන වචනය අපිට මෙතනදී තේරුම් ගන්නට ඕනේ.
සබ්බේ සත්තා ආහාර ත්‍රිපිටකා කියලා කියන්නේ සියලු සත්ත්වෝ ආහාරයෙන් යැපෙත් කියන එක. ඒක පැහැදිලි කරන්නේ සබ්බේ සත්තා පච්චත්තිතිකා කියන එක. සියලු සත්ත්වෝ ප්‍රත්‍යයෙන් යැපෙත් කියලා. නැත්නම් මේ කනබොන බත්පාන් කවුරුන්නේ ආදී දෙයින් යැපෙනවා කියන එක නෙමෙයි. පච්චත්තිතිකා ප්‍රත්‍යයෙන් තමයි කියන්නේ. නිරවැරදි සත්ත්වේ කපායි ඉන්න සත්ත්වේකට කෑම කන්නේ නැහැ. හැබැයි කර්මයෙන් තමයි ඒගොල්ලෝගේ ආහාරයෙන් බවට පත් වෙලා තියෙන්නේ. හැබැයි එකක් කියන්නේ ආහාරත් ටික තමයි. ඒ ප්‍රත්‍යයෙන් යැපෙනවා කියන්නේ. ඒ නිසා පිළිතුරේ මේ ප්‍රත්‍ය කියන අර්ථයත් අපිට මේ ආහාර කියන වචනේ සමග හඳුනා ගන්නට සිද්ධ වෙනවා. ඒකට මේ ප්‍රත්‍ය කියන එක පිළිබඳව අපි හඳුනා ගැනීමේදී අපිට තියෙනවා මේ සෑම මොහොතකදීම රූපය කියන දේ ඉදවීම සඳහා මුල් වෙන්නේ මෙන්න මේ ආහාර ප්‍රත්‍ය. ඇහැට රූපයේ ආපාදම වීම සිද්ධ වෙන්නට ඕනේ රූපේ කියන දේ පනවන්නට නම්. ඇහැට රූපයේ ආපාදම වීමක් වෙන්නේ නැතුව විඥානයේ පහළ වීමක් සිද්ධ වෙන්නේ නැතුව ඔබට කිසි කලකවත් මේ තිදෙනාගේ එකතුව නැතුව රූපයයි පැනවීම කරන්න පුළුවන් කමක් නැහැ. ආයතන ගෝචර නොවන තැනක රූපයේදී පැවැත්මක් නැහැ. ඒ කියන්නේ ඔබට දැන් ඔබට පසුපසින් තව කට්ටිය ඉන්නවා, තව දේවල් කියනවා කියලා අදහසක් ඔබට තියෙනවා නම් මේ කියන්නේ මෙතනදී එහෙම එකක් තියෙන්න බෑ. එහෙනම් ඔබ පසුපස හැරිලා බැලුවොත් එහෙනම් මේ තියෙන්නේ කියලා ඔබ දේවල් දකිවි. ඔබ බලනකොට ඔබට කලින් ඔබ දකින්න කලින් තිබුණ එකද පේන්නේ අලුතෙන් දෙයක්ද පේන්නේ. අලුතෙන් දෙයක් පේන්නේ අපි හිතනවා කලින් තිබුණේ මේක තමයි කියලා. ඒක ලාපව ඉස්සරහ බලාගෙන ඔබ සිහි කරගන්න මොකද්ද? කලින් තිබුණ එක තාම එහි තියනවා කියලා ඔබ සිහි කරනවා. ආපහු බැලුවොත් අලුතෙන් පේන ඔබ හිතනවා කලින් තිබුණේ. ඒ නිසා නමුත් ඔබට කිසි දවසක කලින් දැකපු එක ආපහු නැවත දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක තමයි ඒකේ යථාර්ථය බවට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා ආයතන ගෝචර නොවන තැනක රූප තියනවායයි කියන එක කිසි කලක සිද්ධ නොවන්නේ. ඇහැට රූපය නොගැටෙන මොහොතක එළිය රූප ඔක්කොම තියනවා කියන එක පින්නතොනේ ඔබට පණවන්න පුළුවන් දෙයක්. ඒ රූප නැහැ කියන එක දැනත් ඔබට පණවන්න පුළුවන් දෙයක්. මේ නිසා මේ කියන්නේ එහෙම රූප නැහැ කියලාවත් එහෙම රූප තියනවා කියන එකක් පිළිබඳව ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ වගේ කතාවකුත් නෙමෙයි. පටිච්ච සමුප්පන්නයි. හැම වෙලාවකදීම උපදිනවා නම් උපදින්නේ මේ හේතු ටික ඇතිකල්හි හටගත්තා. ඇහැ රූප චක්කු විඥාන ඇතිකල්හි ඒ මොහොතේ ඒ ක්ෂණයේදී තිබුණා. ඒ ක්ෂණයේදී මාතෘ කියන්නේ රූපේ නැහැ කියලා. ඒ මොහොතේ රූපේ තිබුණා. හැබැයි ඒ මොහොත විදුරට පස්සේ ආපහු කාටවත් කියන්න බෑ. ඊට පස්සේ ඒක තියනවා කියලා. හැම මොහොතකම සිද්ධ වුණ ඔන්න යථාර්ථයේ පිළිබඳව අපිට නුවණක් පවත් ගන්නට වෙනවා. ඒ නිසා එතනදී අපිට රූපං පජානාති රූපේ ගැන දැනගන්නට වෙනවා. රූප සමුදය පිළිබඳව දැනගන්නට වෙනවා. රූපේ සහ රූප සමුදය ගැන දැනගන්නකොට ඔය කරුණු දෙක පිළිබඳවම අපිට දැනගන්නට වෙනවා. ඒකේ රූපය ගැන දැනගන්නකොට සතර මහා ධාතු උපාදාය රූපේ කියලා අපි දැනගන්නට ඕනේ. ඒ දැන ගැනීම අපිට එනවා පිළිතුරේ අවිහිදීය ධර්මයක්. ඒ කියන්නේ අපි නුවණින් විමසා දැනගන්නට ඕනේ. ඒකට අපි කියනවා චක්කු ප්‍රසාදය ගැන දැනගන්නවා. චක්කු ප්‍රසාදයේ ගෝචර වෙන්නේ වර්ණ රූපයයි කියන එක ගැන අපි ඉස්සෙල්ලා දැනගෙන තියෙනවා. දැන් මේ තාම කියන්නේ ඔබට භාවනාවට ගන්න දෙයක් ගැන නෙමෙයි. ඔබට භාවනාවට අවශ්‍ය නුවණ සුතමේ ඥානය ඇති කරගන්නට අවශ්‍ය ප්‍රදේශය ගැන මේ කතා කරන්නේ. ඇතිුණා ඇහැට වර්ණ රූපය ගෝචර වුණා. ඒක රූපය ගැන දැනගන්නවා කියනකොට ඔබට දැනුමක් තියෙන්නට ඕනේ. ඇහැ කියලා කියන්නේ මේකට, රූපය කියලා කියන්නේ මේකටයි කියන සුතමේ ඥානයෙන් ඔබ ලබාගත්ත දැනුමක් ඔබට තියෙනවා. ඒක අපහැදිලි වුණොත් මොකද වෙන්නේ? ඒක අපහැදිලි වුණොත් අපිට අර භාවනාව පටන් ගත්තාම විපස්සනාව පැත්තට හිත නැඹුරු කරාම අපි බලනවා මොන රූපෙද දැන් අපි බලන්නේ. මොන ඇහැ ගැනද බලන්නේ. එතකොට හිතනවා මේ තියෙන ඇහැ තමයි මේ කතා කරන්නේ. මේ ඇහැ මේක දිගට තියෙන ඇහැ. නම් රූප කියන්නේ මේ තියෙන දේවල් නේ කියලා ඔය අපි වැරදි තැන් වලට අපි යන්න පටන් ගන්න. ඒ නිසා තමයි. නමුත් මේ මෙතනදී අපි පැහැදිලි අවබෝධයක් ඇති කර ගන්නට ඕනේ. ඇහැ කියලා කියන්නේ මොකද්ද? මේ ප්‍රසාද ඇහැ. ප්‍රසාද චක්ෂුෂේත. රූප කියලා කියන්නේ මොකද?
අනිදස්සන සප්පටික එකම රූපය ඔබට දකින්න පුළුවන්. ගැටෙන එකම රූපයයි තියෙන මොකද වර්ණ රූපේ විතරයි. ඒකට මේ ප්‍රසාදයේ පතිත වෙන වර්ණ රූපේ. මේ එක පතිත වන වර්ණ රූපයක් ආය නැවත උපදින්නේ. ඒ වර්ණ රූපේ යාය කාලයක් පස්සේ විදෙනවා. ඊට පස්සේ නැවත අලුතෙන් එකක් උපදිනවා. නැවත නැවත එකම රූප දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. එකම ඇහැට නැවත නැවත උපදින්නේ නෑ. එක ඇහැට රූප කියක් දකින්න පුළුවන්. වර්ණ රූපය යොජන කරගන්න පුළුවන්. මේකට වර්ණ රූප ගොඩක් දකින්න පුළුවන් කමක් නැත්තේ. දැනුත් දැක්ක ඊළඟ මොහොතේ දකින්න ඊළඟ මොහොතේ දකින්නවා කියන එක වෙන්නේ. දැන් ඒ නිසා ඔය ව්‍යවස්ථාපනය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කියන්නේ කොහොමද? අහුත්වා සම්බුද්ධං උත්පාන භවිස්සති කිවවතේ. පෙර නොතිබී හට ගන්නවා ඉතුරු නැතුව නැති වෙනවා කියලා ව්‍යවස්ථාපනය කරන්නේ. ඇහැ උපදිනවා පෙර නොතිබී උපදිනවා. ඉතුරු නැතුව නැති වෙනවා. රූපේ පෙර නොතිබී උපදිනවා. ඉතුරු නැතුව නැති වෙනවා. ඒ කියන්නේ මොන අවස්ථාවේදී පෙනෙන බව ඇති කරන මොහොත ගැන මේ කතා කරන්නේ. ඒකෝ මේ මොහොතේ පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව ඒ ටික නැති වෙලා යනවා කියන අවබෝධය අපිට තියෙනවා නම් එනතනේ ඒ තමයි අපිට රූපේ පිළිබඳව තියෙන අවබෝධය සහ ඒ රූපේ උපදින්නට හේතු පිළිබඳව සමුදය පිළිබඳව තියෙන අවබෝධය. දෙතන අපිට එන්න ඕනේ ආහාර සමුදේ රූපේ සමුදේ වීම. ප්‍රත්‍යතාවයේ නිසා ඇතිවෙච්ච රූප සමුදය කියන එක පිළිබඳව අපිට නුවණක් එන්නට ඕනේ. ඊට පස්සේ අපිට හම්බෙන රූප නිරෝධය මොකක්ද? රූප නිරෝධය කියලා කියන්නේ රූපෙහි නැතිවීම කියන එක. ඒ රූප නිරෝධය කියලා කියනවා. ඒක තමයි කියේ ආහාර නිරෝධයෙන් රූපේ නිරුද්ධ වෙනවා. ආහාර නිරෝධයෙන් රූපේ නිරුද්ධ වෙනකොට අපි කොටස් දෙකක් කතා කරන්නේ. රූපේ පුදුන ආහාරය ගැන කතා කරනකොට කොටස් දෙකක් කියනවා. මොකද්ද? කර්මන ආහාරය ගැන එකක් කියනවා. කර්මන ආහාරය නැති වෙනකොට රූපේ නැති වෙනවා කියන එක ඒකත් සිද්ධ වෙන දෙයක්. ඒක දීර්ඝ කාලන ප්‍රත්‍ය වශයෙන් ඕජාමී රූපේ නැවත නැවත උපදින බව සිද්ධ වෙන්නේ නැත්නම් ආය රූප උපදිනවා කියන එක වෙන්නේ නැහැ. ප්‍රසාද රූප සරස් වෙනවා කියන එක වෙන්නේ නැහැ. ඒකත් හිමම තමයි. ඒ වගේම ආහාර කියනකොට ප්‍රත්‍යතාවය කියලා අපි කිව්වා. මේ ප්‍රත්‍යතාවය මේ තුන් දෙනාගේ එකතුව කියන එක සිදෙනවා නම් යම් මොහොතක ඒක නැති වෙනවා. මොකද රූපේ කියන තමයි සිදෙන්නේ. රූප චක්කු විඥාන කියන තුන් දෙනාගේ එකතුව කියන එක යම් මොහොතක නැති වෙනවා නම් පිනතුනේ ඒ මොහොතේදී ඔබට පේනවා කියන එක නැති වෙලා යනවා. ආපහු ඒක පනවන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකත් ඔබට ආහාර නිරෝධය ප්‍රකට වෙනකොට ප්‍රකට වෙන්නට ඕන. ආහාර නිරෝධයෙන් රූපේ නිරුද්ධ වෙනවා. කනබුන ආහාරය නැති වෙනකොට රූප නැති වෙනවා කියන එක විතරක් නෙමෙයි. ඉතින් අපිට මේක බොහොම සියුම්ව තේරෙන්න ඕනේ. කනබන ආහාරය නැති වෙනවා කියලා කිව්වම මේ ඔබ අද කන්නේ නැති වුණොත් රූප උපදින්නේ නැහැ කියන එක ගැන කතාවක් නෙමෙයි මේ කියන්නේ. ආහාරජ රූපය කියලා කියනකොට අර කබලිකාර ආහාර රූපය තුළ ඕර්ජාව මුල් කරගෙන නව රූප කලාප උපදවන බව නැත්නම් කියන්නේ. ඒ කියන්නේ සතර මහා ධාතුවක් තියෙනවානේ. සතර මහා ධාතුව පඨවි ආපෝ තේජෝ වායෝ. මේක ඇසුරු කරගත්තු උපාදාය රූප හැටියට අපි කතා කරනවා මොනවද? වාග්න, ගන්ධ, රස, ඕජා. එතකොට මේ ඕජා රූපය කියලා කියන්නේ මොකක්ද? ආහාර රූපය කියන්නේ. මේ ඕජා රූපේ කරන්නේ තව රූප උපදවනවා. ඒ කියන්නේ තව දැන් මේ රූප අපි උදාහරණයක් රූප කලාප හැටියට අපි කතා කරන්නේ. කියන්නේ අටක එකතුවක් තියෙනවා. උදාහරණ ඒකකයේ හැටියට අපි ගන්නේ මේවට කියන අවිභෝගිකයි. ඒ කියන්නේ මේවා වෙන් කරන්න බෑ. කියන්නේ පඨවි වෙනම ආපෝ තව තැනක තේජෝ තියෙන තව තැනක ඒවා වෙන්ව නෙමෙයි. රූපේ තියෙන එක කුඩාම ඒකකයක් හැටියට එක කලාපයක් සුද්ධාෂ්ටමක රූපයක් අවිභෝගිකයි. ඒ කියන්නේ වෙනස් වෙන් කරන්න බෑ. මේ අටම එකට තමයි තියෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන එක එකටම පවතින එක කලාපයක් හැටියට. නිරුද්ධ වෙන්නේ එකටම නිරුද්ධ වෙන්නේ එක කලාපයක් හැටියට. එතකොට දැන් මේ රූප කලාපවල තියෙන මේ ඕජා කියන රූපය තියෙන ස්වභාවය නිසා මොකද කරන්න පුළුවන්කම තියෙන්නේ? ඒ ඕජාමය රූපය මුල් කරගනිමින් තව රූප උපදවීමේ ශක්තියක් තියෙනවා. ඕජා කියන ගතියේ තියෙන හැකියාව තමයි
ඒක පාදක කරගෙන තව රූප ජනනය කරන්න පුළුවන්. ඕජාමය රූපේ පාදක කරගෙන තව රූප ජනනය කරන්න නිකන් බෑ. ඒකට මැෂින් එකක් තියෙන්න ඕනේ. ඒකට මැෂින් එකක් තියෙනවා. මේ තියෙන්නේ මැෂින් එක තමයි. මේ තියෙන්නේ මැෂින් එක. ඒක ටිකක් තරම් අඩුයි ඒක. ඒ නිසා මේ මැෂින් එකේදී ඕජා රූප විතරක් ගන්න බෑ. නැත්නම් මේ සතර මහා ධාතු අෂ්ටමක රූප විතරක් අරගෙන ඒකේ ඕජා රූපේ විතරක් හැමතැනකදීම ගන්න පුළුවන් කමක් නැති නිසා ඕජා රූප සහිත වුණ ඒවා ගොඩාක් මේ හස්සට දාලා ඒකේ අවශ්‍ය කලාපවල තියෙන ඕජාව විතරක් ගලවලා ගන්න තමයි මේ මැෂින් එක ඇදලා තියෙන්නේ. නිසා ඔබට ගොඩක් දේවල් මේකට දාන්න වෙනවා. හැබැයි මේක වඩා දියුණු මැෂින් තියෙනවා. ඒකට ඔබට වියදම් කරන්න වෙනවා ටිකක් වැඩි. මිල ගෙවන්න පුළුවන් වුණා දියුණු මැෂින් එකක් ගන්න පුළුවන්. ඒකට ගොඩක් දේවල් දාන්න ඕනේ නැහැ. අර මේ කයේ ඇතිවීමට අවශ්‍ය ඕජාව මුල් කරගත්ත දේ විතරක් ඔබට ගෝචර කරගන්නේ පවත්වන්න පුළුවන්. ඒකට දිව්‍ය ලෝක මට්ටමේ කයවල කියලා අපි කතා කරනවා දැන්. මේක ටිකක් කළු වැඩි ඒකට කළුමය ආහාර තමයි මේකට ගන්න සිද්ධ වෙන්නේ. එතකොට නමුත් මේ කයට ඔය ආහාර දැම්මයි කියලා ඔය ආහාර වලින් ඔය විදිහේ ආහාරට දැන්නේ මොනවද සකස් වෙන්නේ? ඒකේ තියෙන ඕජාමය ගතිය තමයි මුල් කරගන්නේ. මේ මෙතන රූප සකස් කිරීම කියන එක සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒක මෙතනදී ආහාර ප්‍රත්‍ය කියලා කියන්න තියෙන්නේ මේ සෑම මොහොතකදීම මේ රූපේදී සෑම තැනකම ඕජාව පදනම් කරගන්නේ නව රූප උපදවන්නට පුළුවන්කම ඒ ඕජාමය රූපේ මුල් කරගන්නේ නව රූප උපදවන ශක්තියට තමයි අපි ආහාරය කියලා කියන්නේ. ඔබට රූප පේනවා නම් රූප පේන්නේ මොකක් නිසාද? ඕජාමය මුල් ආහාරමය මුල නිසා තමයි ඒක සකස් වෙන්නේ. ප්‍රසාද රූප උපදවන්න අවශ්‍ය ශක්තිය හදලා තියෙන්නේ පද පසුබිම හදලා තියෙන්නේ. මොකද මේ ආහාරය කය තමයි ඒකදී මුල් කරලා තියෙන්නේ. එතකොට පින්නතුනි අපිට ඒ නිසා මේ ආහාර රූපේ කියන එක තැනකින් ප්‍රධාන වුණා ආහාර ප්‍රත්‍යය. අනිත් පැත්තෙන් ආහාර කියලා කියන්නේ මොකක්ද? ප්‍රත්‍යතාවය කියලා කියනවා. ප්‍රසාදය හැදෙනොත් මොකද වෙන්නේ? හැදුන ප්‍රසාදයට වර්ණයක් වැටෙනවා. ප්‍රසාදයට වර්ණ රූපයක් ආපාදකම වෙනවා වැටෙනවා. ඒ වැටෙනකොට එතෙන්ට සිතක් යොමු වෙනකොට ඔබට ඒක දැනගන්නට පුළුවන්කම තියෙනවා. මේ තුන්දෙනාගේ එකතුව කියන තැන සිද්ධ වෙන ප්‍රත්‍යතාවයක් ආහාරය කියලා අපි හඳුන්වනවා. මෙන්න මේ විදිහට තමයි මේ රූපය පේනවා කියන බව පින්නතුනි ඔබට සකස් වෙලා තියෙනවා. එහෙනම් රූපය පනවන්නේ මේ තමයි රූපය කියන රූපේ හට ගැනීම පනවන්න පුළුවන් මොහොතක්. ස්පර්ශය කියන තැන පනවන වෙලාව. ඒක නැතුව රූපේ පනවන්න පුළුවන් කමක් නැත්තේ. ස්පර්ශ වෙන මොහොත තමයි ඔබට රූපේ පනවන්නේ. අභිධර්ම පිටකයේ ධම්මසංගණී ප්‍රකරණේ රූපායතන රූපය මේ චක්කායතන රූපය ගැන පැහැදිලි කරනකොට ඔබට දැනගන්න පුළුවන් චක්කායතනේ පෙන්වන්නේ රූපායතනේ පෙන්වන්නේ මෙන්න මේ තුන් දෙනාගේ එකතුව සිද්ධ වෙන මොහොත දක්වා කියලා. එන සංගති බව තමයි එතන පෙන්වන්නේ. මේ තුන් දෙනාගේ එකතුව වෙන මොහොත දක්වා තමයි මේ තමයි චක්කායතනේ මේ තමයි රූපායතනේ කියලා පෙන්වන්නේ. ඒ නිසා ඔය තුන් දෙනාගේ එකතුව සිද්ධ වෙන මොහොතේ තමයි ඇහැ තියෙන්නේ රූපේ තියෙන්නේ. ඒ තුන් දෙනාගේ එකතුව තියෙන මොහොත නැත්නම් ඇහැ පනවන්නත් බැහැ රූපේ පනවන්න පුළුවන්කම. ඒ නිසා අපිට ආහාරය කියන තැන ඔන්න ඔය කරුණු දෙකම අපිට තේරෙන්නට අවශ්‍යයි. ඒකට රූපං වජානාති රූප සමුදයං වජානාති රූප සමුදය ගන්න. රූප නිරෝධං වජානාති කියනකොට රූප නිරෝධය ගන්න. රූප නිරෝධය දැන් ඔබට කොටස් දෙකකින් වැටෙන්නට ඕනේ. මොකක්ද රූප නිරෝධය කියන්නේ? අපි සමුදය දෙකකින් කතා කරන නිරෝධයත් ඒ දෙකෙන්ම තියෙන්නේ. අර ආහාරය නැති වෙනකොටත් රූප නැති වෙනවා. ස්පර්ශය නැති වෙනකොට තුන් දෙනාගේ එකතුව නැති වෙනකොට රූපේ නැති වෙනවා කියන එක ඔබට ගෝචර වෙන්න ඕනේ. ඒකට දැන් මේ විදිහට රූප නිරෝධය ඔබට පේන්න ඕනේ. ඊට පස්සේ රූප නිරෝධගාමිනී ප්‍රතිපදාව අපිට පනවනවා. රූපය නිරුද්ධ කරන ප්‍රතිපදාව. ඒක මොකද? ආරෂ්ඨාංගික මාර්ගය. ඒකට ඇයි ආරෂ්ඨාංගික මාර්ගයේ රූප නිරෝධගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ? එනතනේ රූපය කියන දේ අපි ඇති බවට ගන්නවා කියන එකට ඉඩක් තියන්නේ නැති වෙන්නට නම් අපිට රූපේ නිරෝධය සාක්ෂාත් කරගන්න ඕනේ. රූපේ නිරෝධය දැක්කේ නැති වුණොත්
අපි මොකද කරන්නේ? රූපේ රැස් කර ගන්න තැනට යනවා. ස්පර්ශාන්තය අසුරු කරනවා නැත්නම් අර තුන්දෙනාගේ එකතු වෙච්ච පැත්ත අසුරු කරගත්ත ගමන්ම මොකද වෙන්නේ? අපිට ලෝකේ තියනවා කියන එක අපිට මිශ්‍රිත කරගන්න පුළුවන්. ඒ පැත්ත තියනවා බවට අපිට හම්බ වෙනවා. තියෙන දේ අරබයා කර්ම රැස් කරනවා. ඒක අනුරූපව නැවත නැවත ප්‍රතිසන්දි කරා අනුනවන්නට පුළුවන්. හදන්නේ. ඒ නිසා ඔබට නැවත මේ විදිහේ දේවල් අනාගතයට උපදවනවා කියන එකට හේතු ටික අද සකස් වෙනවා වර්තමානයේ තුල. ඉතින් ඒ නිසා රූප නිරෝධය කියන දේ ඔබ දකිනකොට ඔබට දෙකක් තේරුම් ගන්නට වෙනවා. එකක් තමයි ක්ෂණික නිරෝධය කියන්නේ. මේ තුන්දෙනාගේ ස්පර්ශය නිසා හටගත්ත දේවල් ස්පර්ශය නැති වෙනකොට නැති වෙනවා කියන මේ ක්ෂණික වශයෙන් ඇති වෙන නිරෝධය ඔබට දකින්නට වෙනවා. ඒක අපි ක්ෂය නිරෝධය කියලා කියනවා. يعني මොහොතේ ක්ෂය වශයෙන් ඇතිවන නිරෝධය. එතකොට අපිට මේ මොහොතේ අපිට ක්ෂණ වශයෙන් ඇති වෙන මිදීම කියන එක අපිට රූපේ නිරෝධය හැටියට ප්‍රකට වන්නට ඕන දෙයක්. එතකොට රූපේ නිරුද්ධ වශයෙන් අපිට පේනවා නම් අපිට තව රූපයක් නැති වෙනවා. මොකද නැති වෙන රූපේ. තියනවා කියලා අපිට අසුරු වෙන රූපේ තියෙනවා මේක නැති වෙනවා. ඒ කියන්නේ රූපේ පැත්තේ එළියමක් තියනවා කියන බවක් ඉන්න අසුරු කරගත්ත එකක් තියෙනවා ඒක වෙන්නේ නැහැ. ඒ නිසා අපිට රූපේ ගැන දේශනා කරනකොට බුදු දේශනාවේදී අපිට දැක්වෙනවා කියන්නේ පරිණිය රූපයක් තියෙනවා මහත්ම රූපයක් තියෙනවා. පරිණිය රූපේ කියන්නේ මොකද්ද? පිරිසිදු දකින්න. ඒ කියන්නේ නුවණින් විමසලා තේරුම් ගන්න ඕන රූපයක් තියෙනවා. මහත්ම රූපේ මොකද්ද? ඒ රූපේ ප්‍රහාණය කරන්න ඕනේ. ඒ රූපේ තිබුණොත් ඒ රූපේ නැති කරන්න ඕනමයි. ඒ රූපේ නැති කරනවා කියන්නේ මේ එළිය සතර මහා ධාතු නැති කරන්න හදනවා කියන එක නෙමෙයි. මාරපඤ්ඤාදී සූත්‍රවලදී අපිට දකින්න පුළුවන් සමිති මාරපඤ්ඤා මේ වගේ සූත්‍ර දේශනාවලදී ඇහැ මාරය රූපේ මාරය කියලා දේශනා කරනවා. ඒකට ඇහැ මාරය රූපේ මාරය කියලා දේශනා කරනවා. චක්කු විඥානේ මාරය කියලා මාර ධර්මයෙන් දේශනා කරනවා. ඒකට මේ මාරය හැටියට දේශනා කරනවා. ඇයි මේ මොන රූපේද මේ මාරය කියන්නේ? මොන ඇහැද මේ මාරය? එතනම නිරුද්ධ වුණාට පස්සේ නිරුද්ධ වුණ බව දන්නේ නැතුව ඇති බවට ඇසුරු වෙනවා නම් ඔබට ඒ තමයි මායя බවට පත් වෙන රූපේ. ඉතින් ලෝකේ තියෙන බවට ඔබට ඇසුරු වෙන හැම රූපයක්ම මොකද? ඒක ඔබට මරණය හේතු පුළුවන් දෙයක්. ඒ වගේම ඒක ප්‍රහාණය කළ යුතු රූපයක්. ඒ රූපය ප්‍රහාණය කරන්න තියෙන මොන සත්‍යද? සමුදය සත්‍යනේ අපිට ප්‍රහාණය කරන්න තියෙන්නේ. දුක සත්‍ය දෙන්නේ පිරිසිදු දකින්න. ඒක පරිණිය ධර්මය. අහතව වෙන්නේ සමුදය සත්‍ය. එතකොට මේ රූපය සංග්‍රහ වෙනවා දුක්ඛ සත්‍යයට සංග්‍රහ වෙනවා සමුදය සත්‍යයට සංග්‍රහ වෙනවා. කොහොමද රූපයේ සමුදය සත්‍යයට සංග්‍රහ වෙන්නේ කියවම ඒ සංග්‍රහ වෙන විදිහ අපිට පරියායයෙන් තමයි තේරුම් ගන්න වෙන්නේ. ඒකනදී සංග්‍රහ වෙනවා කියලා කියන්නේ රූපස්කන්ධය සමුදය සත්‍යය කියනවා කියන එක නෙමෙයි. රූපස්කන්ධය පිරිසිදු දැක්කේ නැති නිසා රූපය ඇසුරු කරගත්ත මනස ඒක තමයි ප්‍රහාණය වෙන්නේ. ඒ මනස නැති වුණොත් යට රූපේ නෑ. ඒ නිසා මේ රූපය නැති කරන ක්‍රමය මොකක්ද කියන එක පිළිබඳව පිළිතුරු අපි හරියට තේරුම් ගන්න අවශ්‍යයි. රූපේ නැති කරන ක්‍රමය ඒක හරියට මොනවාක් කිව්වොත් එහෙම අර අපිට ඒක ප්‍රකට වෙන්නේ පතිත වීමක් නිසා. ඒ කියන්නේ එකතු වීමක් නිසා තමයි ඒක ප්‍රකට වෙන්නේ. උදාහරණයක් ඇටියට ගත්තොත් අපිට ගන්න උනව වතුරක් දැන් අවර්ණ දෙයක් අපිට පේන්නේ නැති දෙයක් තියෙනවා. හැබැයි අපිට මේකට වර්ණයක් කලවම් කරොත් අපිට ඒක පේනවා. මොකක් හරි වර්ණයක් කලවම් කරොත් අපිට ඒක දකින්න පුළුවන්කම තියෙනවා. ඒකත් අන්න ඒ වගේ තමයි මේ රූපය කවදාකවත් ඔබට ඒ මොහොතේ ප්‍රකට වෙනවා මිසක ඊට කලින් ප්‍රකට වෙන්නේ නැහැ ඊට පස්සේ ප්‍රකට වෙන්නේ නැහැ. ඒක තමයි යථාර්ථය. හැබැයි වර්ණයක් එකතු කළා වගේ අපි නිරුද්ධ වුණ බව දන්නේ නැතුව ප්‍රපංච සංඥාවක් දැම්මට පස්සේ අපිට ඒක ඒ දාපු වර්ණයේ පාටින් ප්‍රකට වෙනවා. අවර්ණ වතුර අපිට දාන වර්ණයේ පාටින් ප්‍රකට වෙන්න පටන් ගන්නවා. දැන් අවර්ණ වාතය අපිට වර්ණයක් එකතු කරලා මේ වර්ණයෙන් ඒ වාතය ඒක අපිට ඒක ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒ වගේ පිටුනේ අපිට අර මේ
රූපය කියන ධර්මයේ ඒ මොහොතේ ඉපදෙලා ඒ මොහොතේ නිරුද්ධ වෙනවා. ඒක දන්නේ නැති කෙනා මොකද කරන්නේ? ඒ නිරුද්ධ වුණ රූපය ගැන ප්‍රපංච සංඥාවක් ඉදිරිපත් කරනවා. නැත්නම් වර්ණයක් ඉදිරිපත් කරනවා. ඊට පස්සේ වර්ණයෙන් තමයි යාට ඒක පේන්නේ. එයා දකින්නේ මොකද්ද? රූපය දකිනවා කියලා කියන්නේ වර්ණයයි යා දකින්නේ. වතුර දකිනවා කියලා දකින්නේ මොකද්ද? වර්ණයයි දකින්නේ. නැත්නම් වාතය දකිනවා කියලා දකින්නේ මොකද්ද? වර්ණයයි එයා දකින්නේ. එතකොට ඒ වර්ණය දකිනවා වගේ තමයි වෙන්නේ. අපි හැම මොහොතකදීම සිද්ධ කරන්නේ මොකද්ද? අපි තමන්ගේ පැත්තේ ඇති කරගත්ත ප්‍රපංච සංඥාවෙන් ඇසුරු කරන රූපේ කියන්නේ. ඒක තමයි නැති වෙන්නේ. බුදුරජාණන් උපමාවකට දේශනා කරන්නේ මේ නැගෙනහිර උදා වෙනකොට නැගෙනහිර විත්තියේ කවුරුවෙන් වැටෙන ආලෝකයේ කොහෙද වැටෙන්නේ? බස්නාහිර විත්තියට වැටෙනවා. බස්නාහිර විත්තිය නැති වුණොත් ඒ පොළොවට වැටෙනවා. පොළොව නැති වුණොත් වතුරට හරි වැටේ. වතුරක් නැති වුණොත් මොහොතක් නැති වුණොත් ඒක ප්‍රතිසවීම් රහිත වෙනවා. මේ වැටෙන්න තැනක් නැතුව යනවා. අන්න ඒ වගේ තමයි දැන් මේ ප්‍රපංච වශයෙන් ඇති කරගන්න සංඥාව පතිතොනොත් තියෙන්නේ. ඒ පැත්තේ ඉතුරු වෙන තැනක් වැටෙන්න තැනක් තිබ්බොත් ඒක පේනවා. හැබැයි පේන්න තැනක් නැත්තම් ඒ තැනක් නැහැ කියලා කියන්නේ. විරුද්ධයි කියන නුවණ තිබුණොත් එයාට පතිත වෙන්න තැනක් නැහැ. අර හිත පැත්තේ ඇති කරගන්න සංඥාව පේන පැත්තේ එක තැනකටවත් පතිත වෙන්න තැනක් නැහැ. එයාට පේනවා රූපය හටගෙන නිරුද්ධයි කියන අවබෝධය තියෙනවා. අවබෝධය තියෙන නිසා අර සංඥාව පවත්වගෙන යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ප්‍රපංච සංඥාව තියාගන්න බැහැ. ඒ ප්‍රපංච සංඥාව තියාගන්න බැරි නිසා එයාට ඒක පනවන්න බැහැ. ඒක තියනවා කියන එකට යෙදෙන්නේ නැහැ. හරියට තව උපමාවක් ප්‍රොජෙක්ටර් එකකින් අපි මොකක් හරි ප්‍රක්ෂේපණයක් කරනකොට තිරයක් මතට ඔය තිරේ තිබ්බොත් මොකද වෙන්නේ? තිරේ තිබ්බොත් තමයි තිරේ නැත්තම් පිළිගන්නේ නැහැ. කනහසට ගැහුවොත් අපිට රූප පේන්නේ නැහැ. ප්‍රොජෙක්ටර් එකේ යන ආලෝකය ආසරේ ගැහුවොත් අපිට පේන්නේ නැහැ. ඒ වගේ තමයි පිළිතුරන්නේ. අපිට කොයි මොහොතකවත් අපිට මේ පතිත වෙන්න තැන ඉතුරු නොවුණොත් රූපය නිරුද්ධයි කියන අවබෝධය ආවොත් ඔබට පේනවා කියලා දැන් හිත හිත ඉන්න දේවල් හම්බ වෙන්නේ නැහැ. රූප තියනවා කියන එක ඔබට ඇසුරු වෙන්නේ නැහැ. රූපය ඇසුරු වෙන කමයින් වෙන්න ඕනේ. ඒ රූපේ ඇසුරු වෙනකම නිරුද්ධ වෙන්න ඕනේ කිව්වේ පේනවා කියන එකයින් වෙන්න ඕනේ කියන එක නෙමෙයි. සතර මහා ධාතු උපාදාය රූප කියන රූපස්කන්ධෙට මුකුත් කරන්න ඕනේ කියන එක නෙමෙයි. මොන රූපෙද නැති කරගන්න ඕනේ? අර නිරුද්ධ වුණාට පස්සේ නිරුද්ධ වුණ බව දන්නේ නැතුව තියනවා කියලා පේන රූපේ. පේන බවට ඉතුරු වෙන රූපේ අන්න ඒ ටික නැති වෙන්න ඕනේ. ඒක තමයි රූපේ ප්‍රහාණය නිරෝධය කියලා අපි කතා කරන්නේ. ඒක තමයි ආරෂ්ඨාංගික මාර්ගයෙන් ඔබට කරන්න පුළුවන්. නැත්නම් ආරෂ්ඨාංගික මාර්ගයෙන් දැන් උපදින ආහාර රූපේ උපදින්න නැති කරනවා නෙමෙයි. ආරෂ්ඨාංගික මාර්ගයේ හතර මහා ධාතු උපාදාය රූපේ නැති කරනවා නෙමෙයි. මොකද කරන්නේ? සතර මහා ධාතු උපාදාය රූපේ නිසා ඉපදිලා ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන තැන ඇති කරන මේ රූපය පවතිනවා කියලා ඇසුරු කරගන්න තැනක් නැති කරලා තියෙනවා. ඒ නැති කළොත් ඡන්ද රාගය ඔබට නැති වෙනවා. ඒ ඡන්ද රාගය නැති වෙන්නේ. ඒ රූපේ තිබ්බොත් තමයි දකින්න මම ඉන්නේ. දැන් රූපේ දකින්න බවට ඇසුරු වෙන්නේ නැත්නම් ඔබට රූපේ දකින්න මම ඉතුරු වෙන්නේ නැහැ. ඡන්ද රාගයට තැනක් නැති වෙනවා. ඡන්ද රාගය නැත්නම් පිළිතුරේ අනාගතයේට ඔය වගේ රූප හදාගන්න තැනකට යන්න ඉඩ තියෙනවා කියන එක ඔබට නැති වෙනවා. සමස්ත සසර කියන එකම ඔබට නැති වෙන තැනකට ඔබේ මනස පත් කරගන්නට ඒකමකින් පුළුවන්කම දෙනවා. ඒකට දැන් ඒක පැහැදිලි වෙනවා කියලා මේ රූපය පිළිබඳව මෙන්න මේ විදිහේ දෙවීමක් අපිට හඳුනා ගන්නට පුළුවන්කම දෙනවා. පැහැදිලිවම ගන්න කොහොමද? ඒකනේ පොදුවේ තමයි දැන් අපි කරන්න ඕනේ දේ මේ වගේ පැහැදිලි කරගන්න එකයි මට අවශ්‍ය වෙන්නේ. කියන්නේ පවතින යථාර්ථයක් තියෙනවා. ඒ යථාර්ථය නොදන්න කම නිසා ඒ මත අපි පවත්වගෙන යන ලෝකයක් තියෙනවා. පවත්වගෙන යන ලෝකෙන් මිදෙන්න නම් ඔබ පවතින යථාර්ථයට අනුගතව ඔබේ මනස පවත්වන්නට උත්සාහවත් වෙන්න ඕනේ. ඒ උත්සාහය ඇති කරගන්න තමයි අපි
බලන්න. මොකද්ද පවතින යථාර්ථය කියන්නේ? හැම මොහොතකදීම මේ රූපය කියන එක උපදින තැන එක මොහොතක පෙර නොතිබී හටගත්තේ ඉතුරු නැතුව නැති වෙනවා. එහෙම පවත්නා රූපය පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන බවෙන්ම ප්‍රකට වෙන බව තියෙන තැනට අපි එක දිගට තියනවා කියන එකක් හදාගත්තා නම් ඒ මානසිකව අපි නිදෙන්නට අවශ්‍යයි. ඒ සඳහා අපි වැඩි යුතු දේ තමයි ආරෂ්ඨාංගික මාර්ගයේ සමාධිය ඇති කරගන්න. සමාධියේ ආපහු කියන්නේ දුකේ ඥාන. දුක්ඛාර සත්‍ය පිළිබඳ නුවණ ආපහු මොකක්ද අපි අරගෙන ඉන්නේ. ඒ මොකද දැන් දකින්න ඕන. දුක්ඛාර සත්‍ය. මොකද දුක්ඛාර සත්‍ය සංකත බව මොනවාද? මේ හේතු නිසා හටගත්තේ හේතු නැති වෙනකොට නැති වෙනවා. හැම මොහොතකදීම පේන බව ඇති කරනවා කියන මේ ධර්ම ටික ඉදදුනා නිරුද්ධ ස්කන්ධ ටිකේ නැත්ත තමයි දුක්ඛාර සත්‍ය කියන්නේ. ඒකයි පංචපාදස්කන්ධ දුක්ඛ. පංචපාදස්කන්ධය තමයි දුක්ඛය. එහෙනම් අපි දකින්න ඕනේ මොකද්ද? පංචපාදස්කන්ධ දුක්ඛය තමයි මේ. පිළිසිඳ දකින්න ඕනේ. දැන් නොවනින් දකින්නට ඕනේ. මෙනෙහි කරන්නට ඕනේ. පංචපාදස්කන්ධ දුක්ඛය පිළිබඳව. ඔය තමයි අපිට රූපේ පිළිසිඳ දකින්නට තියෙන දේ. ඔය විදිහටම අපිට හම් වෙනවා පිළිතුරේ වේදනාව ප්‍රජානක වේදනාව පිළිබඳව. වේදනාව ගැන ගන්නවා කියවහම වේදනාව කියලා කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව අපිට පැහැදිලිව දැන් අපිට තියෙන අවබෝධයක්. මොකද ඡායනීය වේදනා කාය වේදනා කාය හයක් තියෙනවා මොනවද? චක්කු සංපස්සජා වේදනා, සෝත සංපස්සජා, ගාන ජීවහා කාය සංපස්සජා වේදනා, මනෝ සංපස්සජා වේදනා කියන වේදනා හයක් තියෙනවා. කියන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඉපදුණු වේදනාව. ස්පර්ශයෙන් ඉපදුණු වේදනාව කියන වේදනාව. මොකක් නිසාද? පස්ස සම්පය වේදනා සම්පය. වේදනාව උපදින මොකක් නිසාද? ස්පර්ශය මුල් කරගෙන ඇහැට රූපය ගැටිලා සිත යෙදුණා නම් යෙදුණ තැනට තමයි සිත ඉපදීම නිසා ඒ සංකේත වේදනාව ඉපදෙන්නේ. ඒකට කියනවා වේදනා සමුදය. වේදිකද. මේ වේදනාව නැති වෙන්නේ මොකද්ද? ස්පර්ශ නිරෝධයෙන් වේදනාව නිරුද්ධ වෙනවා. ස්පර්ශ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ආරෂ්ඨාංගික මාර්ගයේ වේදනාවේ ආස්වාදය සැප දුක් උපේක්ෂා වශයෙන් අපි ඇති කරගෙන සැප වේදනාව විඳින්න හදනවා තමයි වේදනාවේ තියෙන ආස්වාදය. ආදීනවේ ඒ සැප වේදනාවේ අනිත්‍ය වීම, වැය වීම, දුක ඇති කරන දේ නිසා ඒකට කියනවා ඒක ආදීනවේ. හැම මොහොතකම වේදිත වේදනාවක් නම් ඒක මොකද වෙන්නේ? අනිත්‍ය. වේදිත වේදනාවක් නම් වේදනාවකින් පනවන දෙයක් නම් වේදනාව උපදින්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. නම් ස්පර්ශය නැති වෙනකොටම වේදනාව නැති වෙන කියන්නේ දුක එනවා. නිසා ඔබට හැම මොහොතකම දුක එන්න පුළුවන් වෙනවා. මොකද කියන්නේ දුක ගේන්න පුළුවන් බෝම්බ ටිකක් අතේ තියන් ඉන්නවා. කොයි වෙලාවෙ පත් වේද දන්නේ පත් වෙන හැම මොහොතකම දුක එනවා. දුක එන්නේ තව තව ඒවා අපි එකතු කරගන්නවා. ඒක තමයි අපි සිද්ධ කරන්නේ. ඒ කොයි මොහොතේ පත් වේද නැහැ කියන්නේ. වෙනතුනේ දැන් හටගත්ත දෙයක් ආයෙ උපදින්න නැත්නම් ඔබ බැඳෙන්නේ මොකද? කලින් ඉපදිලා තිබුණා කියාගත්ත කමකට අපි බැඳෙන්නේ. ඉතින් ඒක ආපහු උපදින්න නැත්නම් ඊළඟට උපදින්නේ අලුත් එකක් නෑ. ඉතින් කොයි මොහොතක හරි අර තිබුණ එක නැහැ කියලා ඔබට දැනනවනම් දුක දැනෙනවා. කොයි මොහොතක හරි තිබුණ එක නැහැ කියලා ඔබ දන්නවනම් දුක දැනෙනවම තමයි. නිසා ඔබට ලෝකේ තිබුණත් එකයි නැත්නම් එකයි ඔබට තියනවා කියලා හිතලා තියනවා නම් ඉච්චරයි. දැන් ආගමේ ඥාති ඉන්නවා, බාහිර කරන අය ඉන්නවා, බඳුනුමයි ඉන්නවා. ඒ අය ලෙඩ වුණොත් මරුණොත් ඔබට දුක වෙනවා. හැබැයි දැන් මෙතනට ඇවිල්ලා ඉන්නකොට ඔබට කිසි පණිවිඩයක් එන්නේ නැත්නම් ඔබට කිසි දුකක් නැහැ. මේ ලෙඩ වෙලා තිබුණා, නැතිලා තිබුණා. දුක් වෙනවද කාටවත්? නැහැ කිසිම දුකක් එන්නේ. කොයි වෙලේද දුක එන්න පටන් ගන්නේ? අදිසිය හරි පොල් එකක් ඇවිල්ලා කිව්වොත් මාන්නාර කෙනා ලෙඩ වෙලා නැත්නම් දුක් මරුණා කියලා කිව්වොත් දැන් මොකද? මැරෙන්නව නැහැ දුකේ නෝනමයි. පණිවිඩය ආවන නැති ඔබට ඒ දුකේ නෝන තමයි. පස්සේ පොල් එකක් දීලා කියනවා නෑ නෑ ඒක දුකක්. ඊට පස්සේ මොකද? දැන් අර වේද දුකට මොකද? ඒක නැතිනවනේ. දැන් ඒකට ඒ දුක විඳින්න මම එකකින් කිව්වේ ලෝකයේ කිසිම දෙයක් වෙන්න අවශ්‍ය නැහැ දුක උපත් වෙගන්න. එහෙම අපි හිතුවට ලෝකේ තියෙන දේ නිසා අපිට දුක එනවා කියලා නෑ. ලෝකේ තියෙන දේවල් නිසා නෙමෙයි දුක එන්නේ. එහෙම දේවල් වෙනවා කියලා අපි හදාගන්න එක නිසා අපි දුකක් වෙනවා. ඒ කියන්නේ අපි හැම වෙලාවකදීම හදාගන්න පැත්ත කරන්නේ පිළිතුරු තමන්ගේ පැත්තේ. ඒක තමන්ගේ පැත්තේ බඳ ගන්න දෙයක්.
ඒක ඔබ නැති කරගන්නවද තියාගන්නවද කියන එක තියෙන්නේ කොහෙද? එළියේ නෙමෙයි තියෙන තමයි පැත්ත. ඒ නිසා වේදනාව කියන එක හැම මොහොතකදීම බොහොම සියුම් අපි තේරුම් ගන්න ඕනේ. ඒක ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදිනවා. ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. වේදනාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඉපදෙනවා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් නිරෝධයෙන් නිරෝධයටපත් වෙනවා. එහෙම නිරෝධයට පත්වන වේදනාව නිරුද්ධයි කියලා ගන්නෙ නැති වුණොත් ඒක අපි පවත්ව ගන්න බලන එක උපත් ගන්න බලන. ඒකෝද දැන් මෙතනදී අපිට පස්ස සමුදය වේදනා සමුදය කියනකොට ස්පර්ශ සමුදයෙන් වේදනාව සමුදය වෙනවා. ස්පර්ශය නිසා තමයි වේදනාව හැම වෙලාවෙකදීම උපදිලා තියෙන්නේ. ස්පර්ශය නැතුව වේදනාව උපදින්නේ නැහැ. ස්පර්ශ නිරෝධයෙන් වේදනාව නිරුද්ධ වෙනවා. ඒක නිරුද්ධ වුණ බව අපි දන්නේ නැති වුණොත් ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒක මොකක්ද වෙන්නේ? ආස්වාදය ඇති කරගන්න වේදනාව. අපිට ඉපදුණු වේදනාව ගැන අපි ආස්වාදය ඇති කරගන්නවා. නිකම්ම නෙමෙයි ආස්වාදය ඇති කරගන්නේ. අවිද්‍යාවත් එක්ක. අවිද්‍යාවෙන් කොටස් දෙකක් කරනවා. ඇත්ත වැටීම සහ බොරුවක් පෙන්වීම කියන මේ දෙපැත්තම අවිද්‍යාවේ ලක්ෂණය. ඇහැට පේන දේ ඔබට කවදාවත් සැප වේදනාවක් උපදින්නේ නැහැ. උපදින්නේ මොකද? උපේක්ෂා වේදනාව. ඇහැට පේන රූපය ඔබට හැමදාම උපදිනවා නම් උපදින්න පුළුවන්කම තියෙන පිළිතුරේ උපේක්ෂා වේදනාව විතරයි. රූපෙට බෑ. ඔබට සැප වේදනාවක් ඇති කරගන්න. ඒකට පුළුවන් උපේක්ෂා වේදනාවක් උපදින්න. ඒ කියන්නේ රූපෙට නෙමෙයි එකක් පුළුවන්. ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින දෙයක්. හැබැයි මේ මොහොතේ උපදින උපේක්ෂා වේදනාවක් පමණයි. ඒ කියන්නේ විපාක වශයෙන් උපදින දෙයක්. නමුත් ඒක උපේක්ෂාව. ඒ උපේක්ෂාවක් කියන්නේ විපාක උපේක්ඛා කියලා අපි ඒකට කතා කරන්නේ. ඒකට ඒ මොහොතේදී ඔබට පේනවා කියන මොහොතේ පිනතුනේ මල් ටික මේ ලස්සන රූප, ඊට රූප එහෙම පෙන්නන්නේ නැහැ. ඔබට එතන දැනගන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ අභිනිපාත මාත්‍රේ විතරයි. මොකද මේ අභිනිපාත මාත්‍ර කියලා කියන්නේ? ඇහැට පතිත වෙන වර්ණ හැඩ වශයෙන් තේරුම් ගැනීම විතරයි. දැන් මේ ඉදිරිපස බලන් ඉන්නකොට ඔබට රූප සමූහයක් ඔබේ ඇස්වලට පතිත වෙනවා. ගණන් කරන්න බැරි තරම් වර්ණ හැඩ වශයෙන් ඔබේ ඇස්වලට පතිත වෙනවා. හැබැයි මේ වර්ණ හැඩ වශයෙන් පතිත වෙන ඔක්කොම ගැන ඔබ ඊට පස්සේ ඇති බවට ගන්නෑ. වර්ණ හැඩ වශයෙන් ඇස්වලට පතිත වෙන ඒ නිමිති ඔබ ඔක්කොම දැනගන්නවා. හැබැයි එකක් වෙනවත් ඔබ ඇසුරු කරන්නේ. දැනගන්නවා කියන තැන පේනවා කියන බව ඔබට වෙලා තියෙනවා. හැබැයි ඔබ හිතලා දැනගන්නේ මොනවද? ඔබට දැනුමක් තියෙන්නේ පේන දේ ගැන නෙමෙයි. ඔබට දැනුමක් තියෙන්නේ පේන දේ ඉතුරු නැතුව නැති වුණාම ඉතින් හිතලා දැනගන්න දේවල්. පේන දේ ඉතුරු නැති වුණාම ඔබ හිතලා අරමුණු කරගන්න දේ දැනගන්න දේ ගැන තමයි කියන්නේ ඔබට යම් කිසි ආකාරයක නිමිති ඉතුරු වෙලා තියෙනවා. නැත්නම් පේන දේ ගැන නෙමෙයි ඔබට නිමිති තියෙන්නේ. මම ඔබට දැන් මෙතනම ප්‍රමාණයට ගන්න වට පිටාවට කියන්නේ අපෙන් ඔබට මෙතනමයි එකක් වෙනවා. මෙතන මේ පාරේ ලකින්න පුළුවන්. වයිටේ පොඩක් ඉතිරාම දුක තියෙන ලකින්න පුළුවන්. මම කියන නිසා ඔබට බලනවා. ඔබට මම කියන්නේ නැතුව ඉන්න පස්සේ දවසේ ගැහුවා. ඉතින් මම කිව්වේ වෙන තැනක් තිබ්බ. ඔබ දැක්කද කියලා ඔබ ඔබට මොකක්ද කියන්නේ? ඔබ දැක්කේ නැහැ කියනවා. ඇත්තටම දැක්කේ නැද්ද? මේක දැක්කම ඔබ ඇස් දෙකට පේන්නේ නැතුව නෙමෙයි ඔබට ඒක තිබුණා. ඒ වගේ මේ පරිසරයේ පිනතුනේ තව කොච්චර රූප ඔබට තියෙනවද? ඔබට ඒ හැම දෙයක්ම ඔබට පේනවා. පේන්නේ පේනවා. හැබැයි ඒක අහුවොත් ඔබ දැක්කේ නැහැ කියන්න පුළුවන් රූප කොච්චර තියෙනවද? එහෙනම් මොකද්ද වෙන්නේ? ඒ පේනවා කියන බව ඔබට විශේෂයක් හෝ නොවිශේෂයක් ඇති කරන්නේ නැහැ. පෙනෙන බව ඇති කළා. ඉතින් ඒක දැනගැනීම මාත්‍රයක් හේතුණා. එකම දෙයයි නොතිබ්බේ. ඒ ගැන හිතන සිත් ඉපැද්දුවේ නෑ. වෙනම ඔබේ හිතේ අත්දැකීම, මානසික අත්දැකීම මේ පැත්තට දාලා රැස් කරගත්තේ නෑ සංකල්පනේ වශයෙන්. අභිසංස්කරණය නොකළ නිසා ඔබට දැන් සිහි කරගන්න නිමිති නෑ. පෙනෙන බව වුණා. හැබැයි අභිසංස්කරණය රැස් කරගත්තේ නැති කම නිසා ඔබට දැන් ගිහිල්ලා සිහි කරගන්න බෑ. නිසා මම අහුවොත් ඔබ එනකොට මගදී දැක්කේ මොනවද කියලා ඔබ මට දැකපු දේවල් කියනවා. ඇත්තටම ඔබ කියන්නේ දැකපු දේවල්ද එහෙම නැත්නම් ඔබ මානසින් එකතු කරලා රැස් කරගත්ත දේවල්ද? ඔබ කියන්නේ මානසින් එකතු කරලා අභිසංස්කරණය කරලා රැස් කරගත්ත දේවල් මිසක ඔබ කියන්නේ දැකපු දේවල් නෙමෙයි.
අරකේ දැකීම එතන දැකීම මාත්‍රේ විතරයි. ඒක ස්වභාවයෙන්ම වෙන තැන නේද? කියන්නේ ඒක නුවණ තමයි අපිට එන්න ඕනේ. දෙකේ විචාරතන් කියන්නේ. හැබැයි වෙන්නේ ඒ යථාර්ථයම තමයි. දැකීම මාත්‍රේ පස්සේ නිරුද්ධයි. එතකොට දැන් අපිට වේදනාවක් උපදින්නේ දැකපු රූපය ගැන සැප හරි දුක් හරි උපේක්ෂා සහිත හරි. උපේක්ෂාව කියන්නේ විපාක උපේක්ෂාව නෙමෙයි. මේසෙ තියනවා බුදු තියනවා කියලා ඔබ මධ්‍යස්ථ වේදනාවක් තියෙනවා. සැප වේදනාවක් කියන ඔබ දකින්න ආසයි කියන තැනක තියෙන්නේ දැකපු දේ ඔය හිතින් හිතලා දැනගත්තා. ඒක දැනගත්තා. ඒ දැනගත්ත බව පාත්වගෙන තියෙන පින්නතුනේ ස්පර්ශ නිරෝධේ සාක්ෂාත් කර නැති තැනක. ඔබ දැකලා නැහැ දෙලින්ෙන් පස්සේ ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියන එක අපි දැකලා නැහැ. ඒ නිසා තමයි ඔබ එතන රූපේ ආස්වාදය එතන විඳලා තියෙන්නේ. නැත්නම් වේදනාවේ ආස්වාදය අපි විඳලා තියෙන්නේ. මොකක් නිසාද? නිරෝධය දකින්නේ නැති නිසා. ඒකට ආදීනමයි මොකක්ද? ආදීනමයි පින්නතුනේ හැම මොහොතකම පෙනෙන බව ඇති කරපෙට නැති වෙලා තියෙනවා නම් ඒක ආදීනමයි. මොකද කවදාකවත් ඔබට එකපාර විඳපු දෙයක් ආපහු විඳින්න හම්බ වෙන්නේ නැහැ. අපි හැමදාම හිතන්නේ එකපාර විඳපු දෙයක් ආපහු විඳින්න පුළුවන් කියලා. මේ සම්පත් ගණන් කරගෙන අනකොට ඒක කටක් අනකොට දිවේ කෙලත් එක්ක මිශ්‍ර වෙලා දිවට දැනෙන රසය අපි දැනන්නේ කොහේ තියෙන දේ හැටියටද? අර ඉලිවත් ගන්න තියෙන මේ සාපු රසය පිට. ඒ නිසා අපි මේ රසය ලෝකේ තියෙනවා. ඒ නිසා අපි තණ්හා කරන්නේ මොකද? රසය සැප වේදනාව තණ්හා කරනවා. සැප වේදනාව තණ්හා කරන අපි ඒක දකින්නේ කොහෙද? එළියේ තියනවා. ඒ නිසා ඔබ හොයාගෙන යන්න පුළුවන් රස ගැන තියෙන්නේ. මොකක්ද නිසා? රසයට තියෙන තණ්හාව එතන ඉතුරු සැප වේදනාව. හැබැයි අපි දන්නේ ස්පර්ශපත්තෙන් ඉතුරු වේදනාව ස්පර්ශ නිරෝධේ නිරුද්ධයි කියලා. ඒ නිසා අපි හිතන එක එළියේ තියනවා. තියෙන එක තමයි අපි හොයන්නේ හැමදාම. ඒ නිසා ඔබ නැති දේවල් හොයන්නේ නැහැ. ඔබ තියෙන දේවල් හොයන්නේ හැමදාම. දැන් මම උදාහරණයකට කියන්නේ විතර ඔබ දන්නවනේ ලංකාවේ උදේ ඥාතිවරයෙක් හරි මැරුණා කියලා හොඳටම අවුරුදු ගානකට කලින් ගන්න මැරුණ කෙනෙක් බලන්න ඔබ හිතේයිද? ඔබ ලංකාවට යනවා දෙකේ නම් බලලා ඉන්න ඕනේ කියලා. යන්නේ නැහැ නේ. ඇයි යන්නේ නැත්තේ? ඔබ හොඳටම දන්න කෙනා ගත්තා. ඉතින් ඔබ හිත දන්නේ නැහැ, යගෙන ඔබ යන්නේ නැහැ, කතා කරලා බලන්නේ නැහැ, ඔබ ඉන්නවා කියලා. ඒ ඔබ හොඳටම දන්නවා කියලා. ඉතින් දිනතුන් මේ වගේ තමයි ඔබ දන්නවා නම් ස්පර්ශය නිරෝධයේ වේදනාව නිරුද්ධ වුණා කියලා. ඔබ ඒ වේදනාව හොය හොයා රූප පිළික්සයි. දැන් ඔබ ඒකට යන්නේ නැහැ. ඔබ දන්නවා වේදනාව නිරුද්ධයි කියලා. ඒ නැතිකම නිසා දන්නේ නැති නිසා තමයි ඔබ හිතන්නේ ඒක ලෝකේ තියෙනවා කියලා. ඒ නිසා පිටුතුනි වේදනාවේදී නිරෝධය පිළිබඳව අපිට මොනක් තියෙන්න ඕනේ ආදීනමය මොකක්ද කියන එක ගැන මොනක් තියෙන්නද. ඒක ආදීනමය අපිට පේනවා. ඇති බවට ගත්ත තැනට ඒක නැති වෙන්න පුළුවන්. නැහැ කියන එක එන්න පුළුවන්. එන හැම තැනකම අපිට දුක ගේන්න පුළුවන්කම තියෙන එක තමයි ආදීනමය. එහෙනම් වේදනාවේ නිස්සාරණයක් තියෙන්න ඕනේ. ඒ තමයි වේදනාව ගැන තියෙන චන්ද්‍රාගය නැති කරගන්න එක. චන්ද්‍රාගය නැති කරගන්න බෑ. ඔබට දැක්කාම සතුට හිතෙන දේවල් වේදනාව උපදිනවා. දැක්කාම මේක සතුට ගන්න වේදනාව ඔබට උපදිනවා නම් අපෝ මම ඒවලට ආස කරන්නේ කියලා ඔබට තණ්හා නොකර ඉන්න බෑ ඒකෙන් ගියලා. ඒකට මේක හරි සරලව ඔබට මේ තේරුණාට බොහොම ඔබට සියුම් ඔබේ ප්‍රතිපදාව තීරණය කරන්න දෙන්න නැහැ. ඔබේ ප්‍රතිපදාව තීරණය කරන්න ඕනේ හැරවුම් ලක්ෂයක්. ඔබට ඔබේ භාවනාව ඔබ අරගෙන යන්නේ ඊට පස්සේ ගිහිල්ලා මේ ලෝකේ තියෙන දේවල් වලට බැඳෙන්නේ නැතුව ඉන්න ඕනේ කියන තැනට. ලෝකේ තියෙනවා ඒවා ඔක්කොම අමතක කරලා මම ඒවා අතහැරලා මම ඒ වලට බැඳෙන්නේ නැතුව මම මේ පැත්තේ හිත තියාගෙන මම භාවනාවම තහන ගීත වඩාගෙන ඉන්නවා කියන තැනට නම් ඉන්නේ. ඔබේ භාවනාව සමර්ථ වෙලා නැහැ මේ අවබෝධය ඇති කරගන්න. ඒ කියන්නේ පිළිතුරේ ඔබ මෙතන නෙමෙයි ඔබේ භාවනාව ඉලක්ක වෙලා තියෙන්නේ. ඒක ඔබේ ප්‍රතිපදාවේ ඉලක්කගත වෙන්න ඕනේ මෙතෙන්ට. මේ අවබෝධය එන තැනට ඒ නිසා මේක විශේෂ යෝගී අවබෝධයට මේ භාවනාව තීරණය කරන තැනට මේ අවබෝධය. ඉතින් ඒ නිසා ස්පර්ශය ඔබට ඒ විදිහට ප්‍රකට වෙන්නට ඕනේ. ස්පර්ශ නිරෝධය කියන දේ ඔබට දකින්න පුළුවන්කම තියෙන තැනට ඔබේ ඉලක්කගත වෙන්න ඕනේ මනස. චන්ද්‍රාගය ප්‍රහාණය කරන්න බෑ ස්පර්ශ නිරෝධය සාක්ෂාත් නොකර වේදනාව. ඒ කියන්නේ ස්පර්ශ නිරෝධයෙන් වේදනාව නිරුද්ධ වෙනවා කියන එක නොදැක ඔබට බෑ ඒක කරගන්න. ඒ නිසා පේනවා, ඇහෙනවා, විඳිනවා කියන තැනට කාය වේදනාව
අනිත් හැම තැනකම තිබෙන මොනවාද? උපේක්ෂා සහගත වේදනාව. ජමාරුක හිතන්නේ අපිට දිවට දෙයක් ස්පර්ශ වුණ ගමන් අපි හිතන්නේ අපිට දැනෙන මොකක් කියලා. රසය දැනෙනවා කියලා. හැබැයි රස දැනෙනවා කියන පළවෙනි මොහොතේ තිබුණ වේදනාවක්. ඒ කියන උපේක්ෂා සහගත වේදනාව. ඊට පස්සේ තමයි අපි ඒක පැණි රසද, ඒක තීත්ත රසද, ඒක ඇඹුල් රසද, මම කැමතිද, ඒක අකමැතිද, ඔය ඔක්කොම අපිට. එකම වේදනාවයි කයට දැනෙන පොට්ටම්බය. ඒක විතරයි සැප වශයෙන් හෝ දුක් වශයෙන් උපදින. කයට දැනෙන පොට්ටම්බය විතරයි සැප වශයෙන් හරි දුක් වශයෙන් හරි උපදින්නේ. ඒකට හේතුව තමයි ඒක වෙනතුනේ මහා භූත රූපයන් කියන විදීම සිද්ධ වෙනවා. ඒ නිසා මේ මහා භූත රූපයන්ගේ ස්පර්ශයෙන් සිද්ධ වෙන නිසා කෙනෙකුට එන්න බලන අපිට මධ්‍යස්ථ වශයෙන් දේවල් දැනෙනවා නේ. සමාන දේවල් ස්පර්ශ වෙනවා අපිට ඒක මධ්‍යස්ථ වශයෙන් ස්පර්ශ වෙනවා නේ. එතනදී ස්පර්ශ වෙන එක සැප හෝ දුක වශයෙන් තමයි ස්පර්ශ වෙන්නේ. අපිට එතන මධ්‍යස්ථ වේදනාවක් හදාගන්න පුළුවන් අපිට ඉන්න මට්ටමේ. දිවේදී අපිට තේරෙනවානේ අපිට පැණි රසම දැනෙන්නේ, තිත්ත රසමයි දැනෙන්නේ කියලා. හැබැයි දැනගන්න මොහොතේදී ඉතුරුනේ මොනවද? උපේක්ෂා සහගත ජීවහා විඥානය තමයි ඉතුරුනේ. පස්සේ තමයි ඒක ජීවහා විඥාණයෙන් ගත්ත රසය හොඳද නරකද කියලා මෙහි කරන්නේ. හැබැයි කාය සංපස්සේදී උපදින්නෙම සැප හෝ දුක සහගත කාය විඥානය තමයි උපදින්නේ. වේදනාව සැප හෝ දුකමයි උපදින්නේ. පස්සේ තමයි අපි එතනදී මධ්‍යස්ථ වෙනවා මධ්‍යස්ථ. සැපට දැන් සැප සහගත ආරමුණට අපි මධ්‍යස්ථ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ සැපය ප්‍රබල නොවන නිසා අපි ඒකට ඇලෙන්නේ නැතුව මධ්‍යස්ථ වෙන්න පුළුවන්. උපේක්ෂා සහගත ආරමුණ එන්නේ ඒකේ කාය විඥානයේ නෙමෙයි කාය විඥානය ආරම්භය ගන්න මනෝ විඥානය. කාය විඥානයේ විපාක මට්ටමේ ඉන්නේ සැප හෝ දුකමයි. ඒ නිසා ඒක විතරයි වෙනසකට වෙන්නේ. ඒකට ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින වේදනාව දිහා බලපුවාම ඒක අනිත්‍ය වලදී තියෙන උපේක්ෂා සහගත වේදනාව. ඒකට මේ වේදනාව කියන එක තියෙනතුනේ ඔය විදිහට අපිට වේදනාවේ මොනවාද ආශාදය ආදීනමේ නිස්සරණය අපිට වැටහෙන්නට අවශ්‍යයි. ඒකට මේ විදිහට මේ කරුණු ටික සංඥාව පිළිබඳව, සංඛාරය පිළිබඳව, විඥානය පිළිබඳව අපිට හිතලා ගන්න ඕනේ. එතනදී සංඛාරය කියන තැන විශේෂ වෙනවා. සංඛාරය කියවම අර වචනේ අපිට අර්ථය අර ගොඩාක් පැතිරෙල කියලා ගන්නවා. චේතනාව කියලා ඒක පැහැදිලි කරන්නේ චේතනා කාය හයක්. ඒක චේතනා හයක් ගත්තම චේතනාව කර්මී කියන තැන සංඛාරේ කර්මී කියන තැන කෙනෙක් හිතනවා නැති මෙතන විපාක චේතනාවක් තියෙනවා, කර්ම චේතනාවක් තියෙනවා. මෙතන කතා කරන්නේ විපාක මට්ටමේ චේතනාව. ඒ මාත්‍රේ ඉතුරු නැතු නිරුද්ධ වෙන ස්පර්ශයෙන් ඉතුරු වෙන ස්පර්ශ නිරෝධේ නිරුද්ධ වෙනවා. ඒක නොදන්න කම නිසා තමයි අපි කර්ම සහගත චේතනාව පදගන්නේ. ඒ කියන්නේ මම ඉන්නවා කියන තැනක ලෝකේ තියනවා කියන තැනක තමයි කුසල කුසල සහගත කර්ම චේතනා අපිට උපදවන්න පුළුවන්කම තියෙන්නේ. මේක අපිට තවදුරටත් සවස්වර විද්‍යාපීඨ සාහිත්‍යවලට අපි ගමු මේ කරුණු ටික. මෙතනදී ගොඩක් මට අවශ්‍ය වෙන කාරණා උදේවරුවේදී මේ කරුණු හත පිළිබඳව ඔබට පැහැදිලි කරන්න. ඔබ පරීක්ෂාවක් තුළදී ඔබට භාවනාව පැත්තට වඩා වැඩි අවධානයක් අපි යොමු කරමින් ඉන්න කොහොමද අපේ ප්‍රායෝගික භාවිතයට දැනුම භාවිත කරන්නේ දිනදා අපේ ජීවිතයට අපි සම්බන්ධ කරගන්නේ කොහොමද කියන එක ගැන අපි අවධානයක් යොමු කරමු මේ කරුණු ටික පිළිබඳව. එතකොට මූලික වශයෙන් මට මෙතනදී දේශනාවේදී ඔබට මුතු කරන්න අවශ්‍ය වන කරුණු ටික තමයි ඊළඟට අපිට මේ රූපය පිළිබඳව වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ධර්ම ටික පිළිබඳව අපි පිළිසිඳ දකින්න ඕන දෙයක් තියෙනවා. ඒක තියෙනවා ප්‍රහාණය කරන්න ඕන දෙයක්. අපි සැප දුක් උපේක්ෂා වශයෙන් ඇති කරගන්න වේදනාව මොනක් කරන්න ඕනද? ඒක ප්‍රහාණය කරන්න ඕන දෙයක් විදිහට අපිට හම්බෙනවා. ඊට පස්සේ අපිට හම්බෙනවා සංඥාව පිළිබඳව ගත්තාම රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා කියලා අපිට ඔබට ගෙවල් දොර වගේ තියෙන හඳුනා ගැනීම සාහිත්‍ය සංඥා මොනවද කරන්නේ? ඒක ප්‍රහාණය වෙනවා. හැබැයි ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින සංඥාව ඒක පිරිසිදු දකින්න ඕන තරම් තියෙනවා. ඒක ප්‍රහාණය වෙන්න ඕන දෙයක පිරිසිදු දකින්න ඕන දෙයක්. සංස්කාරයක් තියෙනවා. ඔබ පිරිසිදු දකින්න ඕන දෙයක් තියෙනවා. ප්‍රහාණය වෙන්න ඕන දෙයක් තියෙනවා. ඥානය කියනවා. ඔබ පිරිසිදු දකින්න ඕන දෙයක් ප්‍රහාණය වෙන්න ඕන දෙයක් තියෙනවා. රූපේ ගැන කතා කළා වගේම පිරිසිදු දකින්න සහ ප්‍රහාණය වෙන්න ඕන දෙයක් තියෙනවා. ඒකට
පොදුවේ ගත්තාම මේ පංච උපාදානස්කන්ධ ධර්මයේ ඔබට ප්‍රහාණය කරන්න සහ පිරිසිදු දකින්න කියන කොටස් දෙකක් තියෙනවා ඔබට ඇසුරේ. ඒකට එකක් පිරිසිදු දකින්නකොට අනිත් ධර්ම ටික ප්‍රහාණය වෙන්න ඕනේ. එකක් ප්‍රහාණය කරනවා නම් අනිත් ටික පිරිසිදු දැකීම සිද්ධ වෙන්න ඕනේ. ඒකට කියනවා අපි දුක්ඛ සත්‍ය පිරිසිදු දැකීම සහ සමුදය සත්‍ය ප්‍රහාණය කිරීම. මේ කරුණු ටික ඔබට අවබෝධ වෙන්නට අවශ්‍යයි. ඒක ඔබට සම්පූර්ණ නොවන නම් අපි හවස තවදුරටත් ඒක